Hello, good evening. Good evening. Good evening, Miss. ඔව්. ඔයාලට මාව පැහැදිලිව ඇහෙනවද? ඇහෙනවා මැඩම්. හරි, ඕකේ. අපි එනම් පටන් ගමු නේද දැන්? Okay. හරි. ඕකේ. අපි කතා කරමින් ඉන්නේ compensation සහ benefits. ඒ කියන්නේ වැටුප් සහ එහෙම නැත්නම් වන්දි සහ ප්‍රතිලාභ සම්බන්ධයෙන් අපි කතා කරමින් හිටියේ. එතකොට අපි අද අපේ 4 වෙනි දවසේ. ඔයාලට මතකයිද අපි කතා කරපු පහුගිය කතා කරපු පාඩම් සම්බන්ධයෙන් මතකයක් තියනවද කොහොමද? අපි පොඩි මතකයක් ගමු මොනවද අපි කතා කරේ කියලා ඉවරලා. අපි මුලින්ම පළවෙනි සෙෂන් එකේ අපි කතා කරේ introduction to compensation and benefits. ඒ කියන්නේ අපි හඳුන්වා දීමක් කරා වැටුප් එහෙම නැත්නම් වන්දි සහ ප්‍රතිලාභ සම්බන්ධව අපි මුලින්ම හඳුන්වා දීම කරා අපේ පළවෙනි පාඩමේ. දෙවෙනි පාඩමේ අපි කරේ compensation structures මොනවද කියලා ඉවරලා මොනවද වර්ග කියලා ඉවරලා මේ වැටුප් ව්‍යුහවල වර්ග සම්බන්ධව අපි දෙවෙනි පාඩමේදී කතා කරා. තුන්වෙනි පාඩම අපි කතා කරේ design in a compensation strategy. ඒ කියන්නේ කොහොමද වැටුප් උපාය මාර්ග අපි නිර්මාණය කරන්නේ කියන දේ තමයි අපි ගිය පාඩමෙන් අපි කතා කරේ. අද දවසේ අපි කතා කරන්න යන්නේ compensation surveys and benchmarking. ඒ කියන්නේ වැටුප් සමීක්ෂණ සහ ලකුණු කිරීම කියන මාතෘකාව සම්බන්ධයෙන්. එතකොට අපි මේ වැටුප් එහෙම නැත්නම් මම ඉස්සෙල්ලා සඳහන් කර වචනේ තමයි වන්දි කියන වචනේ. ඒකම අපිට වැටුප් වේතන කියන දේවල් මේ වන්දි කියන වචනේ ගැබ් වෙලා තියෙන දේ. අපි එමනම් මේ වන්දි සමීක්ෂණ හා මිනුම් සලකුණු කිරීම කියන මාතෘකාව යටතේ අපිට මොනවද අද කතා කරන්න කියන්නේ බලමු. අපිට මුලින්ම කතා කරන්න වෙනවා වන්දි සමීක්ෂණවල අරමුණ මොකක්ද කියන එක. ඇයි අපි වන්දි සමීක්ෂණයක් කරන්නේ? ඊළඟට අපි බලන්න ඕනේ මේ කොහොමද අපි මේ වැටුප් සමීක්ෂණයක් පවත්වන ආකාරය සම්බන්ධයෙන්. අපිට මේක කරන්න වෙන්නේ වෙළඳපොළත් එක්කනේ. එහෙම නැත්නම් මාකට් එකත් එක්කනේ. මාකට් එකේ තමයි මේ අපි කියන වෙළඳපොලේ තමයි අපිට මේ වැටුප් සමීක්ෂණ පවත්වන්න වෙන්නේ. එතකොට මේ වැටුප් සමීක්ෂණ පවත්වන ආකාරය අපි දෙවනුව කතා කරනවා. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ කොහොමද අපි දැන් වැටුප් සමීක්ෂණයක් කරායින් පස්සේ අපිට ලැබෙනවනේ යම් කිසි වූ තොරතුරු එහෙම නැත්නම් ඒ දත්ත අපි කොයි විදිහටද එහෙම නැත්නම් ඒ ලැබෙන තොරතුරු අපි කොහොමද අර්ථකථනය කරන්න කියන එක තමයි තුන්වෙනිවට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා කොහොමද මේ වැටුප් මිනුම් සලකුණු කිරීම සඳහා යොදා ගන්නා මෙවලම් මොනවද කියන දේවල්. ඒක අපි හතරවෙනියෙන් කතා කරනවා. නැවත අපි කතා කරා ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තරංගකාරී වැටුප් ස්ථානගත කිරීමේ උපාය මාර්ග. එහෙම නැත්නම් competitive pay position strategies කියන මාතෘකාව යටතේ. ඔයාලට ස්ක්‍රීන් එක දැන් පැහැදිලිව පේනව නේද? ඔව් මැඩම් පේනවා. හරි. ඕකේ. එතකොට මම කතා කරේ අපි මොනවද අද දවසේ අපේ තියෙන මේ මාතෘකාව වැඩේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන දේවල් සම්බන්ධව. එතකොට ඔයාලා අහලා තියෙනවද මේ වැටුප් සමීක්ෂණයක් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව? වැටුප් සමීක්ෂණයක් එහෙම නැත්නම් වන්දි සමීක්ෂණයක් කියන්නේ එක්තරා විදිහකින් ආයතනයක් ගන්න වන්දි තීරණ සම්බන්ධව. වන්දි එහෙම නැත්නම් වැටුප් අපි කොයි විදිහට සේවකයන්ට ගෙවනකොට අපි යම්කිසි වූ
උපාය මාර්ගයක් අනුගමනය කරන්න අවශ්‍ය වෙනවා. ඒ උපාය මාර්ගයට අවශ්‍ය වන තීරණ ගන්න නම් අපි වෙළඳපොලේ තියෙන අනිත් ආයතන අපිට තරඟකාරීව තියෙන ආයතන මොනවද කොයි විදිහටද ඒගොල්ලන් වැටුප් ගෙවන්නේ අන්නේ වැටුප් අපි වැටුප් සම්බන්ධ වූ දත්ත රැස් කරන්න අවශ්‍ය වෙනවා. එතකොට රැස් කරලා විශ්ලේෂණය කිරීම කියන කාර්ය තමයි අපි මේ වැටුප් සමීක්ෂණය කියලා ඉවරලා එහෙම නැත්නම් වන්දි සමීක්ෂණය කියලා ඉවරලා අර්ථ දක්වන්නේ. අපි එතකොට වැටුප් සමීක්ෂණයක් කරනකොට අපිට අවශ්‍ය වෙනවා අපි හිතමු අපේ ආයතනයේ තනතුරු තියෙනවා. යම් කිසි තනතුරු සංඛ්‍යාවක් තියෙනවා. එතකොට අපි මේවා ගලපන්න අවශ්‍ය වෙන්නේ අපේ තියෙන ආයතනය තුල තියෙන තනතුරු සහ අපිට තරඟකාරීව වෙළඳපොලේ තියෙන අනිත් ආයතනවල ඒහා සමාන වූ තනතුරු වලට අදාළවයි අපි මේ වැටුප් සමීක්ෂණය කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අපිට මේ වැටුප් සමීක්ෂණ වලින් ඇත්තටම තියෙන මොනවද රැකියාවන් මොනවද සහ ඔවුන්ගේ වැටුප් පිළිබඳව ප්‍රධාන අවබෝධයක් අපිට ලබා දෙනවා. ඒකම එම්ප්ලොයිස්ට. එහෙම නැත්නම් එම්ප්ලොයිස්ලා කියන්නේ සේවා යෝජකයෝ ආයතනවල ප්‍රධානීන් ඔවුන්ට මේ තමන්ගේ ආයතනයේ තියෙන මූලික වැටුප් සම්බන්ධව ඒවා එක්ක නිර්මාණය කරන්න. එහෙම නැත්නම් ඒවා තියෙන ඒවා සාධාරණද? තමන්ගේ සේවකයන්ට මේ ගෙවන වැටුප සාධාරණද කියන එක තීරණය කරන්න. ඒ වගේම සේවකයන්ව ආයතනය තුළට ආකර්ෂණය කරගන්න, ඔවුන් රඳවා ගන්න උපකාරී වෙනවා වගේම සේවකයන්ගේ මානසික තත්ත්වය එහෙම නැත්නම් චිත්ත ධෛර්යය සහ තෘප්තිය පවත්වා ගැනීමටත් මේවා උපකාරී වෙනවා. වැටුප් සමීක්ෂණයක් හැම ආයතනයකටම ඒ කියන්නේ අපි විශේෂයෙන්ම කිව්වොත් එහෙම රාජ්‍ය ආයතනවලත් වැටුප් සමීක්ෂණ කරනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ ආයතනත් වැටුප් සමීක්ෂණ කරනවා. එතකොට අපි ඒ පිළිබඳව විස්තර ඉදිරියට කතා කරමු. අපි බලමු මේ වැටුප් සමීක්ෂණයක අරමුණු කියන දේ සම්බන්ධව මම ඕගොල්ලන්ට ප්‍රධාන අරමුණු විදිහට මම මෙහි සඳහන් කරනවා කරුණු කීපයක්. මේවා ඉතාමත්ම වැදගත් වෙන කරුණු කාරණා. ප්‍රධාන අරමුණු අපි පළවෙනි එක බලමු. වැටුප් මිනුම් සලකුණු කිරීම. වැටුප් මිනුම් සලකුණු කිරීම කියන්නේ අපි අපේ තියෙන අපි ආයතනයක් ගත්තාම අපේ ආයතනයේ තියෙනා වූ අභ්‍යන්තරික අපි කියනවා අපේ ආයතනය තුල තියෙන වැටුප් මට්ටම් බාහිර වෙළඳපොලේ තියෙන වැටුප් පහ. ඒ කියන්නේ අපි මෙතනදී බලන්න ඕනේ අපි බලන්න ඕනේ වැටුප් කියන්නේ මෙහිදී එක් තනතුරු අපි මුලින්ම කැටගරයිස් කරගන්නත් අවශ්‍ය වෙනවා. අපි ගලපන්න ඕනේ පල්ලෙහාම මට්ටමේ තියෙන තනතුරු. ඊළඟට දෙවනුව ඊළඟට මොනවද අපි කැටගරි කරගන්න පුළුවන් තනතුරු. අපි කිව්වා ලෙවල්ස් විදිහට අපි ආයතනයක් තුළ තනතුරු අපිට පුළුවන් නිර්මාණය කරගන්න, හරි ගස්ස ගන්න, arrange කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ අපි පල්ලෙහා මට්ටමේ ඉන්න අපේ ආයතනයේ ඉන්න සේවකයන්ට ගෙවන වැටුප අපි හා සමාන වූ ආයතන වෙනත් බාහිර ආයතනවල වැටුප් එක්ක කොයි විදිහටද අපි සංසන්දනය කරන්නේ? වැටුප් සමීක්ෂණයක අරමුණ පළවෙනි අරමුණ තමයි ඒක. සංසන්දනය කිරීම. එතකොට දෙවෙනි කාරණාව තමයි වන්දි උපාය මාර්ග සංවර්ධනය කිරීම. අපි කිව්ව හැමතිස්සෙම අපි මේ මානව සම්පත් සංවර්ධනයේ එහෙම මේ කළමනාකරණය එහෙම නැත්නම් වෙනත් වූ අපි වෙනත් කරුණු කාරණා අපිට ෆයිනෑන්ෂල් පැත්ත ගමු, මූල්‍යමය තත්ත්වය ගත්තත් අපි හැමතිස්සෙම ස්ට්‍රැටජිස් එහෙම නැත්නම් උපාය මාර්ග හැමතිස්සෙම යොදන්න අවශ්‍යයි කළමනාකරණය කිරීමේදී. එතකොට මේ වන්දි උපාය මාර්ග සංවර්ධනය කිරීමත් මේ වැටුප් සමීක්ෂණයක එක්තරා අරමුණක්. ඒ කියන්නේ අපි වෙළඳපොලේ කොහෙද ඉන්නේ? අපි වෙළඳපොලේ අපිට දෙන්න පුළුවන් උපරිම වැටුපද අපි දීලා තියෙන්නේ. එහෙම නැත්නම් වෙළඳපොලත් එක්ක අපේ තියෙන වැටුප් ගැලපෙනවද? ඒ හා සමාන වූ වැටුප්ද අපේ සේවකයන්ට ගෙවන්නේ? එහෙම නැත්නම් අපි
ඊට වැඩිය අපේ තියෙන වැටුප් වෙළඳපොලේ තියෙනා වූ ඒ තනතුරට ගෙවන වැටුපට වඩා පල්ලෙහා මට්ටමකද තියෙන්නේ කියන කරුණු පිළිබඳව අපිට අවබෝධයක් ගන්න පුළුවන්. ඒ ඔස්සේ අපිට තීරණ ගැනීමේ හැකියාව තියෙනවා මේ වන්දි සමීක්ෂණයක් හරහා. තුන්වෙනි කාරණාව විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් දක්ෂතා ආකර්ෂණය කර ගැනීම සහ රඳවා ගැනීම. මම මේ පාඩම් මාලාවේ නිතරම කියන වචනයක් තමයි අපි ආයතනයක් හොඳින් ඒ කියන්නේ රෙවෙනියු ඒ කියන්නේ එහෙම නැත්නම් ආදායම් උපදවමින් වෙළඳපොලේ හොඳ මට්ටමේ ඒ කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එක දිනු කරගෙන අපිට ඉන්න නම් හොඳ ආදායමක් උපයන ආයතනයක් විදිහට කටයුතු කරන්න නම් ජනප්‍රියව ඉන්න පුළුවන් නම් වෙළඳපොලේ එහෙම ඉන්න අපිට මූලිකව බලපාන කාරණාවක් තමයි වෙන්නේ මේ කියන මානව සම්පත. අපි අතීතයේදී සලහන් කරා අවශ්‍ය වෙන්නේ මුදල්, එතකොට එහෙම නැත්නම් මැෂින් ඕන වෙනවා. එතනින් ගියාම materials ඒ විදිහට වෙන වෙන රිසෝසස් තමයි අපිට මේ ආයතනයක් ගෙනියන්න අවශ්‍ය වෙන්නේ කියලා. නමුත් අපි අද දන්නවා මානව සම්පත තමයි එහෙම නැත්නම් මේ ටැලන්ට්ස් දක්ෂතාවයන් තමයි ආයතනයක් දියුණු කරන්න ආයතනයක් වෙළඳපොලේ හොඳින් රඳා පවතින්න වෙන අත්‍යවශ්‍යම කාරණාව තමයි මානව සම්පත කියන එක. එතකොට එහෙමනම් අපිට ආයතනය ගෙනියන්න අවශ්‍ය වෙන සුදුසුම පුද්ගලයා ආකර්ෂණය කරගන්නත් අපි ඔවුන්ව රික්‍රූට් කරන්නත් ඒ වගේම ඔවුන්ව රඳවා තියාගන්නත් මේ වන්දි සමීක්ෂණයක එක අරමුණක්. මොකද වන්දි සමීක්ෂණයක් කරා අපිට පුළුවන් අපි ගෙවන්නේ වෙළඳපළට හා සමාන වැටුපක්ද එහෙම නැත්නම් ඊට වැඩිය පල්ලෙහා මට්ටමක වැටුපක්ද අපි ගෙවන්නේ එහෙම නැත්නම් ඊට ඉහළ මට්ටමකද එහෙමනම් ඒ ඔස්සේ අපි තීරණය කරන්න පුළුවන් අපිට අපි කොයි මට්ටමේදී ඉන්නේ කියලා වෙරලා ඒ තුලින් අපිට පුළුවන් තරඟකාරී අනිත් ආයතන හා සමානව වැටුප් තීරණය කරලා ඉහළ දක්ෂතා සහිත සේවකයන් බඳවා ගන්නත් ඒ වගේම ඔවුන් ආයතනයේ රඳවා ගැනීමටත් මේ කියන වන්දි සමීක්ෂණයේ එක් කරුණක් වෙනවා. අනිත් කාරණාව තමයි අපි බලමු අභ්‍යන්තර හා බාහිර සාධාරණත්වයේ සහතික කිරීම. සංවිධානයක් තුල සංවිධානයක් අපි මෙතන සංවිධානය කියන වචනේ මම හැමතිස්සෙම ඕගොල්ලන්ට පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ඕගනයිසේෂන් එකක් එහෙම නැත්නම් යම් කිසි ආයතනයක්. ආයතනයක් තුල සාධාරණත්වය සහ වෙළඳපොලේ තරඟකාරීත්වය සමතුලිත වීම. අපි එක දෙයක් වෙන්න ඕනේ. අපි දන්නවා ආයතනයක තියෙන අපි එක්තරා එක් තනතුරු කාණ්ඩයක් ගත්තොත් ඒ තනතුරු කාණ්ඩය තුල තියෙන තනතුරු වල වැටුප විශාල වශයෙන් වෙනස්කම් තියෙන්න බෑ. ලොකු පරතරයන් තියෙන්න බෑ එක් එක් තනතුරු වල. යම් කිසි වූ ඉන්න සේවකයන් එක් මට්ටමක එක්තරා දිනක ඉන්න සේවකයන්ගේ වැටුප් යම් කිසි එක් මට්ටමක තිබිය යුතු ලොකු ඩිෆරන්සස් තියෙන්න බෑ ඒ තුල. ඒක අභ්‍යන්තරව ඒක සාධාරණීකරණය වෙන්න ඕනේ. ඒ වගේම බාහිරවත් අපි කියන ওই වෙළඳපොලේ තියෙන වැටුප් ඒහා සමාන වූ තනතුරු වලට අදාළ වැටුපුත් දෙක සමතුලිතව තබා ගන්න අවශ්‍ය වෙනවා. ඒකත් එක්තරා මේ වන්දි සමීක්ෂණයක එක් අරමුණක් තමයි මේ සමතුලිතභාවය අපි රැක ගැනීම. ඒ වගේම ඊළඟ අරමුණ තමයි අපි අයවැයකරණයට සහ සැලසුම් කිරීමට සහාය වීම. මේක වෙන්නේ වැටුප් අයවැයකට. අපිට දන්නවා අපිට පුළුවන් අපි ආයතනයක් ගත්තාම ආයතනයේ උපයන යම් කිසි වූ ආදායමකින් අපිට වැටුප් වලට මෙච්චර 100 ප්‍රමාණයක් තමයි අපි ගෙවන්නේ කියලා තීරණය කරන්න. එතකොට ඒ අපි ලබන ආදායමෙන් කොච්චරක්ද වැටුප? අපි මේ ගෙවන වැටුප් ඉතා ඉහළ මට්ටමේවද? එහෙම නැත්නම් මධ්‍යමමද? ඒ කියන්නේ වැටුප වෙළඳපළත් එක්ක සාධාරණේ වෙලාද තියෙන්නේ? එහෙම නැත්නම් අවම මට්ටමකද තියෙන්නේ කියන කාරණාව බලලා ඒ ඔස්සේ ආයතනයක් තුල අපිට බජට් එක සකස් කර ගැනීමට එහෙම නැත්නම් අයවැය සකස් කර ගැනීමට හැකියාව තියෙනවා.
ඒකම අපිට යම්කිසි විදිහකින් අපිට මේක උදව් වෙනවා මේ ශ්‍රම බලකාය සැලසුම් කරන්න කියන්නේ අපි කියන මේ රිසෝස් ප්ලෑන් කරන්න. එහෙම නැත්නම් අපි අවශ්‍ය වන්නා වූ සේවක සංඛ්‍යාව සැලසුම් කරන්නත් මේක සහාය වෙනවා මේ වන්දි සමීක්ෂණයක් හරහා. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි නියාමන අනුකූලතාවය. අපි දන්නවා අපිට නීති රීති තියෙනවා. කම්කරු නීති. අපි ඒකම යම්කිසි අපි වැටුපක් ගෙවනකොට ඒක අපි තියෙන ලංකාවේ නම් ලංකාවේ නීති රීති තියෙනවා. අපි කොච්චරද අපේ අවම වැටුප ඒවා අපි කියනවා ඒ අනුව අපි ගෙවන්න ඕනේ කියලා වෙලා. යම්කිසි අවම වැටුපක් තියෙනවා. ඒ අවම වැටුප හෝ ඊට වඩා වැඩි මට්ටමකින් අපි අනිවාර්යයෙන්ම ගෙවිය යුතු වෙනවා. ඒකයි අපි මේ කම්කරු නීති රීති හා සමාන වැටුප් ප්‍රමිතීන් සමග පෙළ ගැස්වීම කියන කාරණාව. එතකොට අපි මේ සමීක්ෂණයක් කරහාත් අපිට තොරතුරු හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. අපි මේ නීති රීති වලට අනුකූලවද අපේ වැටුප් ගෙවන්නේ. එක් එක් තනතුරක් සඳහා අපිට තියෙන අවම වැටුප අපි ගෙවනවාද? එහෙම නැත්නම් ඊට පල්ලෙහා මට්ටමකද අපි තියෙන්නේ? අපි අදාළ වන්නා වූ මූලික වැටුප ඒකම තව තියෙනවා. තව අපි අනිවාර්යෙන් ගෙවිය යුතු යම්කිසි දීමනා තියෙනවා. අන්න ඒවා අපි දෙනවද? එතකොට මේ නීති රීති වලට කම්කරු නීති රීති වලට අනුකූලව අනුගතව අපි කටයුතු කරනවද කියන දේත් අපිට මේ වන්දි සමීක්ෂණයක් කරහා පුළුවන් අපිට බලා ගන්න. එක අරමුණක් වෙන්නේ තවත් එක් අරමුණක් වෙනවා මේ නියාමන අනුකූලතාවය. ඊළඟ තමයි වෙළඳපොළ ප්‍රවණතා හඳුනා ගැනීම. ඊට පස්සේ අපිට පුළුවන් වැටුප් මට්ටම් වල මාරු වීම. එතකොට දැන් අපි හිතමු යම් කිසි විදිහකින් ප්‍රතිලාභ වැටුප් වල වෙනස්කම් වෙළඳපොලේ අපි සමීක්ෂණයක් කරාන් පස්සේ අපිට පුළුවන් යම් කිසි වූ තනතුරක් සඳහා අපි හා සමාන වන අපේ ආයතනය තුල තියෙන තරඟකාරීව තියෙන අනිත් ආයතන තුල මේ වැටුප වලට ගෙවන වෙනස්කම් සිද්ධ වෙලාද? අපි ඉන්න තත්ත්වය කොතනද? දැන් මේවා සමීක්ෂණ ඔස්සේ හඳුනාගෙන ඒ වාගේ වැටුප් වැඩි කිරීම සිද්ධ වෙලාද? ඒකම එම තනතුරකට අදාළ වන්නා වූ මූලික වැටුප හා නොයෙකුත් ප්‍රතිලාභ මේවා වැඩි වෙලාද? ප්‍රතිලාභ ඊට වැඩිය වැඩි ප්‍රතිලාභ මේ තනතුරු සඳහා දෙනවද සේවකයින්ට කියන දේ පිළිබඳවත් අපිට අවබෝධයක් ලබා ගැනීම මේ වැන්දි සමීක්ෂණයක අරමුණක් වෙනවා. අපි දෙවෙනි කාරණාවට යමු දැන්. අපි දෙවෙනි කාරණාව වෙන්නේ එතකොට එහෙමනම් අපි දැන් වන්දි සමීක්ෂණය ගැන කතා කරා. මොකද්ද වන්දි සමීක්ෂණයක් කියන්නේ? ඒකම ඒකේ අරමුණ මොනවද අපේ අරමුණ වන්දි සමීක්ෂණයක් කරන්නේ? ඊට පස්සේ අපි බලන්න ඕනේ වෙළඳපොළ වැටුප් සමීක්ෂණ පවත්වන ආකාරය සම්බන්ධව. එතකොට අපි කිව්වා වෙළඳපොළ වැටුප් සමීක්ෂණ මගින් ආයතනවලට තම කර්මාන්තවල වැටුප් හා වන්දි පිළිවෙත් පිළිබඳව තොරතුරු රැස් කරන්න උපකාරී වෙනවා. ඒ මගින් අපිට අපේ තොරතුරු වගේම බාහිර ආයතනවල තියෙන දත්ත එහෙම නැත්නම් තොරතුරු අපිට එකතු කරගන්න හැකියාව ලැබෙනවා. එතකොට මේ සඳහා අපි මේ වන්දි සමීක්ෂණයක් කරනකොට අපිට මේක කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවනි අපේ ආයතනයේ තුල සිටිනම යම්කිසි වූ නිලධාරී මණ්ඩලයක් මේ සඳහා පාවිච්චි කරන්නේ නැත්නම් පත් කරන්න. එතකොට ඒකට සුදුසු මේ වන්දි සම්බන්ධව දැනුමක් තියෙන නිලධාරීන් ආයතන තුල තියෙනවා. අපිට සමහරවිට විගණනාංශය වෙන්න පුළුවන්. ඒකම මානව සම්පත් කළමනාකාරතුමා හෝ තුමිය වෙන්න පුළුවන්. ඒ වගේම තවත් ඊට ඉහළින් සුදුසු
සමහරට නිලධාරි මහත්තුන් ඉන්න පුළුවන්. අපිට පුළුවන් අභ්‍යන්තරද අපිට නිලධාරී මණ්ඩලයක් පත් කරගන්න. එහෙම නැත්නම් බාහිර උපදේශකයන් අපිට මේ සඳහා සහාය ඒගොල්ලන්ගේ සහායත් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ සමහරවිට අපි ආයතනය තුලින් කීප දෙනෙක් නිලධාරීන් මේ සඳහා යොදා ගන්නා ඒකම අපිට බාහිර උපදේශකයන් කීප දෙනෙකුත් එකතු කරගෙන මේක කණ්ඩායමක් විදිහට මේක සමීක්ෂණයට සහභාගී කරව ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ වගේ සමීක්ෂණ කරන ආයතන තියෙනවා. උපදේශන ආයතනම තියෙනවා. සමීක්ෂණ කරලා ඉවරලා අපිට අවශ්‍ය වෙන තොරතුරු සපයලා ඒ සඳහා නිගමන තීන්දුව తీරනම ලබා ගැනීමට හැකි සපේන ආයතනම තියෙනවා. ඒගොල්ලන්ගේ සහාය ඇතුවත් අපිට පුළුවනි මේ සමීක්ෂණ කරන්න. එතකොට අපි බලමු පියවරෙන් පියවර කොයි විදිහටද මේ වැටුප් සමීක්ෂණ පවත්වන්නේ කියලා. මම ඉස්සෙල්ලත් ඔයාලට කිව්වා වැටුප් සමීක්ෂණය අපි පවත්වන්නේ මොකටද කියන දේ නිර්වචනය කරගන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපි ආයතනයේ අපේ ආයතනයේ අපි බලනවා වැටුප් සමීක්ෂණය කරන්නේ මොන අරමුණක් ඔස්සේද කියන එක. ඒ කියන්නේ අපි දන්නවා සමහරවිට ආයතනයේ සේවකයෝ නිරන්තරයෙන්ම මේ සේවයෙන් අයින් වෙලා යනවා. අපි එතකොට බලන්න ඕනේ ඇයි මේ සේවකයෝ යන්නේ. ඊළඟ තමා කාරණාව දක්ෂතා තියෙන සේවකයෝ අපිට ආකර්ෂණය කරන්නත් බැරි වෙනවා. ඒකටත් අපි හොයන්න ඕනේ විසඳුමක්. මොකද්ද මේ හේතුව? ඇයි මේ දක්ෂතා සහිත අපි සමාජලාවට පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා, ඉන්ටර්වයුව කරනවා, නොයෙකුත් සේවකයන්ව බඳවා ගන්න මේක හැම තනතුරක්ම නෙමෙයි බොහෝ විට අපිට වෙන අවශ්‍ය වෙන ඉතාමත් වැදගත් වන තනතුරු සඳහා අපිට සමහරවිට සේවකයන් බඳවා ගැනීමේ හැකියාව නැහැ. අපි නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරනවා සේවකයින්ව තෝරා එහෙම නැත්නම් ඇප්ලිකන්ට්ස්ව තෝරාපත් කරගන්න. එතකොට සමහරවිට ඉන්ටර්වයුව වලට එනවා කතා බහ කරනවා අපි ඒගොල්ලන්ගේ සැලරි එක කීයක්ද අපි බලාපොරොත්තු වෙන්නේ කියලා කියනවා. අපිට දෙන්න පුළුවන් ගාණ කියනවා. සමහරවිට ඒ වගේ ඉන්ටර්වියු දෙක තුනක් තියෙනවා. නමුත් පළවෙනි ඉන්ටර්වියු දෙවෙනි එක සමහරවිට ගැලපෙන්නේ නැහැ. අපේ තියෙන වැටුපට ඒගොල්ලෝ එකඟ වෙන්නේ නැහැ. එහෙමනම් අපි ආකර්ෂණීය වූ වැටුප් ව්‍යුහයක් සකස් කරගන්න අවශ්‍ය වෙනවා. ඒකම සමහර ආයතන තියෙනවා වැටුප් ව්‍යුහ නැහැ. ඒගොල්ලෝ තීරණය කරනවා ඒගොල්ලන්ගේ ආයතනයේට කළමනාකාරීත්වයේ විතරක් තීරණ ගන්නවා කොයි විදිහද අපි වැටුප් ගෙවන්නේ කියලා. මේ ස්ට්‍රක්චර් එකක් එහෙම නැත්නම් වැටුප් ව්‍යුහයක් නැහැ. එතකොට එහෙමනම් අපි ආයතනයේ බලන්න ඕනේ කළමනාකරණයේ මේ වැටුප් කළමනාකරණයේ ඉතාමත් පහසුයි අපිට හරි නියමාකාර නියමිත ආකාරයට සකස් කරන ලද වැටුප් ව්‍යුහයක් තියෙනවා නම්. එතකොට ඒ වැටුප් ව්‍යුහය සකස් කරගන්න අපි මේ කියන සමීක්ෂණය පවත්වුවොත් අපිට ඉතාමත් පහසුවෙන් ඒ වැටුප් ව්‍යුහ සකස් කරගන්න පුළුවන්. එතකොට මුලින්ම අපි බලනවා අපිට අවශ්‍ය වෙන්නේ ඇයි අපි සමීක්ෂණය කරන්නේ කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා විෂයපතේ. එහෙම නැත්නම් රැකියා කාණ්ඩ හා මට්ටම් මොනවද කියලා ඉවරලා අපි අවබෝධයක් කරගන්නත් අවශ්‍ය වෙනවා. අපිට මේක එක විදිහට හැම තනතුරක්ම එක ගොඩේ දාගෙන කරනවට වැඩිය අපිට මේක මොන වැටුප් කාණ්ඩ රැකියා කාණ්ඩ වලටද මොන මට්ටම් වලද අපි මේ සමීක්ෂණය කරන්නේ කියන දේත් අපි ඉස්සලාම හඳුනාගෙන තියෙන්න අවශ්‍යයි. අපි දන්නවා මම ඔයාලට මීට කලිනුත් සඳහන් කරලා තියෙනවා මේ වැටුප් ව්‍යුහය සකස් කර ගන්නකොට අපි එක් තලවලට අපිට එක් කාණ්ඩ කරගන්න පුළුවන් සේවකයන්. අපි උදාහරණ විදිහට ගමු. අපි පල්ලෙහාම මට්ටම මම එදත් කිව්වා එක දවසකුත් මම ඔයගොල්ලන්ට සඳහන් කරා පල්ලෙහාම මට්ටමේ ඉන්න සේවකයන්. සමහරවිට ඒගොල්ලෝ පුහුණු මට්ටමේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නවා සමහරවිට ලේබරර්ස්ලා එහෙම නැත්නම් වර්ක්ස් ඇසිස්ටන්ට්ස්ලා අපි කියනවා. වැඩ සහායකින්. ඊළඟට ඒ මට්ටමට අපිට යම්කිසි වූ සේවක පිරිසක් අපිට
ගලපන්න පුළුවන්. ඊළඟ මට්ටම අපි හිතනවා සමහරවිට අපි ලිපිකරු මට්ටම කියලා කියනවා. එහෙම නැත්නම් ඊළඟට අපි කියනවා විදායක මට්ටම. විදායක ශ්‍රේණියේ තියෙන කට්ටිය. ඊළඟට අපි කියනවා සහාය කළමනාකරන. එතකොට එහෙම නැත්නම් නියෝජ්‍ය කළමනාකරන මට්ටමට අදාළ සේවකයෝ. ඊළඟට අපිට පුළුවන් කළමනාකරන මට්ටමට අදාළ සේවකයෝ. එහෙම නැත්නම් ඊළඟට ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් ඊට එහාට ගියාම අපි දන්නා සමහරවිට ඉන්නවා AGM ලා assistant general managers ලා deputy general managers ලා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරුන් එහෙම නැත්නම් සහකාර සාමාන්‍ය ඔය වගේ නොයෙකුත් වැටුප් එක එක තනතුරු මට්ටම් අපිට කාණ්ඩ විදියට ගත්තොත් ඒක ඉතාමත් පහසු වෙනවා මේ වැටුප් සමීක්ෂණය කරගන්න. අපි සමහරවිට ඒ ගන්න ඒකම අපි බලන්න ඕනේ අපි මොන අපි ඉන්නේ මොන ශේෂ්ත්‍රයේද මේක. අපි ඉන්නේ අපේ කර්මාන්තයේ මොන කර්මාන්තයක්ද කියන පිළිබඳවත් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. අපි හිතමු මම දැන් වැඩ කරන ආයතනයේ අපි මං කියන එක ටී බ්‍රෝකර් කම්පැනි එකේ නේ තේ තරවුකාර කම්පැනි එකක් කියලා වෙලා. අපි කරන්නේ බ්‍රෝකර් වැඩ. එතකොට අපි ගලපන්න ඕනේ ඒහා සමාන වූ වෙළඳපොලේ තියෙන අනිත් තරඟකාරී තේ තරවුකාර සමාගම් වල අපේ තියෙන මේ තනතුරු සහ එම ආයතනයේ තියෙන තනතුරු තමයි අපි ඇත්තටම මේ සමීක්ෂණය සඳහා භාවිතා කරන්න ඕනේ වෙන්නේ. ඒකම අපි දන්නවා මූල්‍යමය කටයුතු කරන සමාගම්. අපි එතකොට ඒහා සමාන අපේ සමාගම මූල්‍යමය කටයුතු කරනවා නම් ඒහා පැරලල් අනිත් ඒහා සමාන වූ මූල්‍යමය කටයුතු කරන සමාගම් වල තියෙන තනතුරුත් එක්ක තමයි අපි මේක ගලපන්න ඕනේ. ඊළඟට අපි උදාහරණයකට දෙන්න නිෂ්පාදන සමාගම් තියෙනවා. මොනහරි ප්‍රොඩක්ෂන් කරන සමාගම්. එතකොට ඒකට අදාළ වන අපේ ආයතනයේ ප්‍රොඩක්ෂන් මොකක් හරි නිෂ්පාදනයක් නම් කරන්නේ ඒ නිෂ්පාදනයේ එක්කම තරඟකාරී වෙන වෙළඳපොලේ අනිත් ඒ තනතුරු වලට අදාළ කොයි විදිහට වැටුප් මොනවද තනතුරු මොනවද ඒ වගේ වැටුප් තල මොනවද එහෙම නැත්නම් ඒවට ගෙවන මූලික වැටුප් මොනවද අන්න ඒ පිළිබඳව කර්මාන්තයේ පිළිබඳවත් අපිට අවබෝධයක් අපි තිබිය යුතු වෙනවා. ඒකම තමයි භූගෝලීය විෂයපතය කියන එක සම්බන්ධයෙන්. මේක අපි කරන්නේ දේශීය විදිහටද එහෙම නැත්නම් අපි මුළු රටේම තියෙන මේ ආයතන මේකට ගන්න. එහෙම නැත්නම් කලාපීය රීජනල් විදිහට මේක එහෙම නැත්නම් දිස්ත්‍රික් මට්ටමක් හරි මොකක් හරි යම් කිසි වූ භූගෝලීය විෂයපතේ පිළිබඳවත් අපි මෙහිදී සලකා බැලිය යුතු වෙනවා. මොකද ඒ අනුවත් අපිට සමහරවිට මූලික වැටුප තීරණය කරනවා වගේම සමහරවිට අපිට දෙන බෙනිෆිට් එහෙම නැත්නම් මොන හරි ප්‍රතිලාභ පිළිබඳව අපිට විවිධ වූ තීරණ ගන්න වෙනවා. එතකොට අපි මූලික පියවිරිදෙට මෙන්න මේ කියන කරුණු කාරණා පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි මිලුම් සලකුණු රැකියා හඳුනා ගන්න ඕනේ. මිලුම් සලකුණු රැකියා හඳුනා ගන්න කියන්නේ අපි බලන්න ඕනේ මේක මේ සමීක්ෂණය අපි හැම තනතුරකටම අපි මේක කරනවද? එහෙම නැත්නම් අපිට බහුලව එහෙම නැත්නම් ඉතාමත් වැදගත් වන තනතුරු වලටද අපි මේක සිද්ධ කරන්න කියන එකත් අපි බලන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඒක අපි හැම තනතුරක්ම ගලපන්න ගියොත් අපිට ඒක ලොකුවට අපි ඒක ඇත්තටම කාලය ගත වීමක් ඒකට යවන අපිට වියදම් කරන්න වෙන මුදල් ප්‍රමාණයක් සමහරට වැඩි වෙන්න පුළුවන්. නමුත් අපිට ඉතාමත් අවශ්‍ය වෙනවා අපිට මොන තනතුරුද ආයතනයට වැදගත් වෙන්නේ කියන දේත් ඒකම ඒ මොනවද අපි බලාපොරොත්තු වෙන මේ අපිට අවශ්‍ය වෙන ප්‍රධාන රැකියා මොනවද කියන එක අපි තෝරා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒ වගේ අපි එතකොට මේ තෝරාගත්තු තනතුරු වල රැකියා විස්තරය පිළිබඳව පැහැදිලි දැනීමක් අපිට අවශ්‍ය වෙනවා. මොකද ඒවා ඒ රැකියා විස්තරය අවශ්‍ය වෙන්නේ අපි දන්නවා මොනවද අපි ඒ රැකියාවේ ඩියුටීස් සහ රෙස්පොන්සිබිලිටි වගකීම් සහ වැඩ කටයුතු මොනවද ඒ වගේම වගකීම් මොනවද කියන දේ
ඒකම ඒ තනතුරට අදාළ වන්නා වූ සුදුසුකම් මොනවද කියන. එතකොට අපි ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අපි අර කියන්නා වූ වෙළඳපොලේ තියෙන ආයතනත් එක්ක අපි සංසන්දනය කිරීමක් කරනකොට අපිට අර රැකියාව පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න අවශ්‍යයි. ඒ සඳහා අපි රැකියාවේ විස්තරය පිළිබඳව පැහැදිලිව දැන ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මම මෙතෙන්දී ඔයගොල්ලන්ට දන්වලා තියෙනවා කොයි විදිහද මානව සම්පත් කළමනාකාරයවරයෙක් අපි ගන්නවා නම් මොනවද අපිට අවශ්‍ය වෙන්නේ? එයාට තියෙන මොනවද වගකීම් සහ වැඩ රාජකාරී මොනවද? වගකීම් මොනවද? එතකොට ඒකට අවශ්‍ය වන්නා වූ සුදුසුකම් මොනවද? ඊළඟට අපි බලමු ගබඩා අධීක්ෂක කෙනෙක්. එහෙම නැත්නම් ස්ටෝර්ස් වල ස්ටෝර් සුපර්වයිසර් කෙනෙක්. එතකොට සුපර්වයිසර් කෙනෙක් නම් මොනවද එයාට තියෙන රාජකාරී? මොනවද එයාට තියෙන වගකීම්? ඒකම එයාගේ මොනවද මේ තනතුරු කරගෙන යන්න නම් අවශ්‍ය වන්නා වූ ඒ ඩියුටිස් ටික කරන්න නම් එයාට අවශ්‍ය වන්නා වූ සුදුසුකම් මොනවද? මේ පිළිබඳව රැකියා විස්තරය පිළිබඳව පැහැදිලිව අපි අවබෝධයක් තිබිය යුතු වෙනවා. මේ අපි අනිත් වෙළඳපොලේ තියෙන අනිත් තනතුරු හා ගලපන්න යද්දී ඒ වගේ වැටුප් පිළිබඳව අවබෝධයක් ගන්න යද්දී මේ රැකියාවල තියෙන වගකීම් ඒ වගේම තියෙන ඩියුටි එක මොකද්ද වගකීම් මොකද්ද ඒ වගේම සුදුසුකම් මොනවද තියෙන පිළිබඳව හොඳ අවබෝධයක් අවශ්‍ය වෙනවා. අපිට තව දෙයක් තමයි පුළුවන් මේ කටයුතු කරගෙන යද්දී සමීක්ෂණ දත්ත මූලාශ්‍ර තෝරන්න කියන දේ. ඒ කියන්නේ අපිට පුළුවනි සමහර ආයතන තියෙනවා මේ සමීක්ෂණ මේ වෙනකොටත් සිද්ධ කරලා තියෙනවා. සමීක්ෂණ කරලා ඒගොල්ලෝ මේ තොරතුරු අපිට ඒගොල්ලෝ වෙනම ගබඩා කරගෙන තියලා තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ මේ සමීක්ෂණ සමහර අපි මේකට කියනවා තෙවන පාර්ශ්වයක්. ඒ විදිහට කියන්නේ වන්දි සමීක්ෂණ කරන ආයතන තියෙනවා. ඔයාලා අහලා ඇති විශේෂයෙන්ම මේ PwC කියන ආයතනය සම්බන්ධ නම් ඕගොල්ලෝ ගොඩක් අහලා ඇති සමහරවිට. අපිට මේවා ලංකාවෙත් තියෙනවා. ඒ වගේම පිටරට තියෙන සමාගමත් මම මේ නම් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම කර්මාන්ත සංගම් තියෙනවා. එහෙම නැත්නම් වාණිජ්‍ය මණ්ඩලය තියෙනවා. ඊළඟට සම සංවිධාන තියෙනවා. ඊට පස්සේ එහෙම නැත්නම් රජයේ කම්කරු සංඛ්‍යා ලේඛන හරි වැටුප් මණ්ඩල හරි මෙන්න මේවා ඔස්සේ මේ අපිට සමීක්ෂණ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඇත්තටම කිව්වොත් අපි සමීක්ෂණයක් කරන්න යනවා නම් ඒකට ඉතාමත් ලොකු කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ තොරතුරු අපි වෙනත් ආයතනයකින් අපි වෙනත් ආයතන වලින් තොරතුරු එකතු කරන්න ගියාම ඒක එකක් කාලය ගත වීම අනිත් එක මුදල් වැය වීම අනිත් කාරණාව තමයි අපිට සමහරවිට දෙන තොරතුරු නිවැරදිමද කියන ගැටලුවකුත් අපිට සමහරවිට එන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි වෙනත් ආයතන තම ආයතනයේ තියෙනා වූ වැටුප් විස්තර වෙනත් අයට එලි කරන්න තියෙන මැදිකම. එහෙම නැත්නම් තියෙනා වූ යම්කිසි ආයතනයක නීති රීති හරි ඒගොල්ලෝ කියන ඇති අපි අපේ තියෙන වැටුප් විස්තර කාටවත් දෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවකදී අපිට ඇත්තටම සමීක්ෂණයක් කරලා තොරතුරු ලබා ගැනීම අපහසු වෙනවා. හැබැයි සමහර ලාවට මේ වැටුප් දත්ත මූලාශ්‍ර තියෙනවා. සමීක්ෂණ කරපු මූලාශ්‍ර තියෙනවා. ඒ ඔස්සේ අපිට වෙළඳපොලේ තියෙනා වූ මේ වැටුප් දත්ත මූලාශ්‍ර වලිනුත් අපිට විශ්වාසදායක විදිහට මේ තොරතුරු අපේවත් එක්ක කම්පෙයාර් කරන්න එම සංසන්දනය කිරීම සඳහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ කාරණාව තමයි දත්ත රැස් කිරීම සහ වළංගු කිරීම කියන එක. මේ අපි දැන් මේ සඳහන් කරනවා කොයි විදිහටද අපේ මාතෘකාව වෙන්නේ වෙළඳපොළ වැටුප් සමීක්ෂණ පවත්වන ආකාරය සම්බන්ධව. එතකොට ඊළඟ කාරණාව තමයි වෙන්නේ දත්ත රැස් කිරීම සහ ඒවා වැලිඩේට් කරන්න ඕනේ අපි කොහොමද කියලා වෙලා. අපිට දත්ත රැස් කිරීම කරන්න පුළුවන් ආකාර තියෙනවා. එකක් තමයි අපිට පුළුවනි ප්‍රශ්නාවලියක් යොමු කරලා අපිට තොරතුරු ලබා ගැනීම හැකියාව තියෙනවා. එහෙම නැත්නම්
ඔන්ලයින් මොන හරි සමීක්ෂණයක් අපිට ඔන්ලයින් සමීක්ෂණයක් කරහත් අපිට මාර්ගගත සමීක්ෂණයක් අපිට භාවිතා කරන්නත් පුළුවන් මේ සඳහා. එහෙම නැත්නම් අපිට පුළුවන් ඍජු සම්මුඛ සාකච්ඡා පවත්වන්න. එහෙම නැත්නම් මානව සම්පත් ජාල සාකච්ඡා. අපි දැන් එතකොට මේ දත්ත රැස් කරන්න අවශ්‍ය වෙනවනේ. අපි මොනවද පාවිච්චි කරන්නා වූ දේවල් කියන එක තමයි මේ දත්ත රැස් කිරීම කියන හරහා අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට අපි පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි ක්වෙස්චනියා එකක්. අපි දන්නවා ප්‍රශ්නාවලියක් අපිට භාවිතා කරන්න පුළුවන්. අපිට ඒක යොමු කරන්න පුළුවන් ඊමේල් ඔස්සේ. ඊමේල් හරහා අපි යොමු කරනවා. බොහෝ විට අපිට ඒක අදාළ වන්නා වූ අපි හා අපේ සමාගම එහෙම නැත්නම් අපේ සංවිධානය හා පැරලල් වන්නා වූ වෙනත් ආයතනයකට අපි අපේ ප්‍රශ්නාවලිය යොමු කරනවා. යොමු කරලා වෙනවා අපිට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මොකක් හරි ඔන්ලයින් මෙවලමක් භාවිතා කරලා අපිට මේ සමීක්ෂණයට අදාළ වන්නා වූ තොරතුරු ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් අර කියපු සම්මුඛ සාකච්ඡා පවත්වන්න. හැබැයි ඒක කාලය ගත වෙන කාරණාවක්. නමුත් හැබැයි අපිට සම්මුඛ සාකච්ඡාව ඔස්සේදී අපිට තියෙන එක වාසිදායක තත්ත්වයක් තමයි අපිට නිවැරදි තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අපිට පුළුවන් තව තොරතුරු ගන්න මේ අපි දන්නවා සමහරවිට පත්තරවල එහෙම නැත්නම් අපි වෙනත් දාන දැන්වීම් වලත් මේ සැලරි රේන්ජර්ස් තියෙනවා. යම් තනතුරු සඳහා මේවා මෙන්න මේ වැටුප් තලයක්. අපි මෙන්න මේ රේන්ජ් එකේ තමයි අපි මේ තනතුරට ගෙවන්නේ කියන තොරතුරුත් අපිට ලබා ගත හැකි තැන් තියෙනවා. ඒ කියන්නේ සමහර අය ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාද්දි කියනවා දැන්වීමක් පළ කරනවා යම්කිසි තනතුරක් සඳහා බඳවා ගන්නකොට ඒ තනතුරේ අපි මීට නොඅඩු වැටුපක් ගෙවනවා කියලා තියෙනවා. අන්න ඒ වගේ තොරතුරු ඔස්සේ අපිට පුළුවන්කම තියෙනවා අපිට අවශ්‍ය වූ තොරතුරු යම් ප්‍රමාණයකට එකතු කර ගැනීමේ හැකියාව, රැස් කර ගැනීමේ හැකියාව. අපි ඊළඟට මේවා ඇත්තටම කිව්වොත් එහෙම අපි පරීක්ෂා කරන්න අවශ්‍ය වෙනවා. නැවත අපි මේක හරස් පරීක්ෂණ නිර්වෘතතාවය අපි ඇත්තටම තහවුරු කරගන්නත් මේ දත්ත ඇත්තටම ගන්නේව අපි නිවැරදි තොරතුරුද කියන පිළිබඳවත් අපිට දැනුමක් අවශ්‍ය වෙනවා. සමහරවිට අපි ඔය සමීක්ෂණය කරගෙන යනකොට සමහරවිට අපිට අවබෝධයක් එනවා මේ දෙන තොරතුරු නිවැරදිමද කියන දේ සම්බන්ධව. ඒගොල්ලෝ රැකියාව වෙළඳපොලේ ඉන්න මට්ටම අනුව අපිට සමහරවිට හිතා ගන්න පුළුවන් මේගොල්ලෝ මේ අපිට දීලා තියෙන තොරතුරු නිවැරදිමද කියන දේ සමහරවිට කියන්න පුළුවන් ඒගොල්ලෝ දෙන තොරතුරු නිවැරදිම නොවෙන්න පුළුවන්. හැබැයි අපි දන්නවා අපිට ලැබෙන වෙලාව තොරතුරු ඔස්සේ අපි දන්නවා නෑ මේගොල්ලෝ හොඳ සැලරි ගෙවනවා ඒගොල්ලෝ මේ කියන තනතුරු වලට කියලා. ඒකම අර අපි දත්ත රැස් කරනකොට මම ඉස්සරලත් කියපු කාරණාවක් තමයි රැකියා අන්තර්ගතයේ ගැලපෙන්න ඕනේ. ඒ කියන්නේ රැකියාවට අපි යම්කිසි රැකියාවක් අරගෙන ඒකට අදාළව රැකියාව එහෙම නැත්නම් අපි තනතුරක් කියලා වෙලා ඒ තනතුර ගලපද්දී අපි අර කියපු මූලික කරුණු කාරණා රැකියාව තියෙන ගැලපීම පිළිබඳව ලොකු අවබෝධයක් තියෙන්න අවශ්‍යයි. ඒකම අපි මුදල් වර්ගය මොකද්ද? අපි ගෙවන්නේ මොන වයෙන්ද කියන එක මුදල් වර්ගය මොකද්ද පිළිබඳව අපි අවබෝධයක් තියෙන්න අවශ්‍ය වෙනවා. ඊළඟට දත්තවල කාල සීමාව. ඒක ඇත්තටම වර්තමානයේ මේ වැටුප් අපි ගන්න තොරතුරු මේ වර්තමානයේ තියෙන වැටුප් තලද වැටුප් ශ්‍රේණිද වැටුප් එහෙම නැත්නම් මූලික වැටුප්ද මේ අපිට දීලා තියෙන තොරතුරු. අන්න ඒ පිළිබඳවත් අපි මේ දත්ත රැස් කරනකොට අපිට අපි ඒ පිළිබඳව අවබෝධයකින් කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. මුදල් වර්ගයේ ඒ වගේම අපි මේ තොරතුරු ගන්න කාල සීමාව පිළිබඳවත් ලොකු අවබෝධයක් තියෙන්න අවශ්‍ය වෙනවා. සමහරවිට අපිට අවබෝධයක් තියෙනවා මේවා නොගැලපෙනවා කියලා වෙලා. බාහිරව හරි එහෙම නැත්නම් බාහිර හෝ නොගැලපීම් අපිට තියෙන්න පුළුවන්. අපි ඒ පිළිබඳවත් හොඳ අවබෝධයක් අවශ්‍ය වෙනවා. එතකොට මේ කියන තොරතුරු අපි මේ එකින් එක කරුණු කාරණා ස්ටෙප් බයි ස්ටෙප් අපි
අවබෝධයක් ඇතුව තමයි මේ සමීක්ෂණයකට යා යුත්තේ. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? අපිට අවශ්‍ය වෙනවා මේ අපි හොයාගත්තු දත්ත. අපිට එකතු කරගත්තා නම් අපිට අවශ්‍ය වන්නා වූ දත්ත ඒවා අපි විශ්ලේෂණයක් ඊළඟට අපි කරන්න ඕනේ. එතකොට විශ්ලේෂණයක් කරන්න නම් අපිට මේවා එකතු කරගෙන අපි දා ගන්නවා. අපි ඉස්සර නම් අපිට මේ තියෙන පහසුකම් තිබුණේ නැහැ. සමහර ලාවට විශ්ලේෂණය කරන්න අපිට පුළුවන් යම් කිසි මුදුකාංග භාවිතා කරන්නත් පුළුවන්. විශ්ලේෂණ මුදුකාංග භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නවා ඔය Excel sheet එකක් වගේ එකක් Excel sheet එකක් use කරගෙනත් අපිට මේක විශ්ලේෂණය කිරීමක් ඇනලයිස් කරන්න පුළුවන්කම තියෙනවා. ඉස්සර නම් අපිට වෙන්නේ සේරම දේවල් එක ලියලා යම්කිසි පිළිවෙලකට ලියලා ඒ ඔස්සේ අපි මේක ඇනලයිස් කරන එක අපිට ඉස්සර කරා. නමුත් අපිට දැන් අපිට වෙනත් පහසුකම් තියෙනවා. දත්ත විශ්ලේෂණය කරන්න අපිට අද ටෙක්නොලොජි එක භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ඔස්සේ අපිට Excel sheet එකට දාගෙනත් අපිට පුළුවන් ෂෝට් අපිට මේවා ගලප ගන්න මොන මේ තන්තු වලට කොයි විදිහටද මොන මට්ටමේද වැටුප් තල තියෙන්නේ වැටුප් මූලික වැටුප් මොන ආකාරද ඒවට දීලා තියෙනා වූ තවත් මොනවා හරි අපිට නෝන ප්‍රතිලාභ තියෙනවා නම් ඒවා මොනවද මේවා අපිට ඉතාමත් පහසුවෙන් ඇනලයිස් කරන්න එහෙම නැත්නම් විශ්ලේෂණය කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකම මුදුකාංගත් එහෙම නැත්නම් අපි දන්නවා මේ softwares තියෙනවා අපිට පුළුවන් මේ දත්ත ඒ softwares වල දාලා ඉතාමත් පහසුවෙන් විශ්ලේෂණය කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ ඔස්සේ අපිට විශ්ලේෂණය කරගත්ත පුළුවන් අපිට පුළුවන් මොනවද සාමාන්‍ය මට්ටමේ ඊළඟට මධ්‍යමව මොනවද ගෙවන්නේ ඊළඟට උපරිම වැටුප් තල මොනවද අන්න ඒ පිළිබඳව ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට අපේ තියෙනා වූ වැටුප් පරිමාණයන් අනිත් ඒවත් සමග සංසන්දනය කරන්න පහසුවෙන් පුළුවන් මේ ඇනලයිස් කරපුවාම. එතකොට ඒකම වෙළඳපොලේ වැටුප් පරතරයන් මොනවද? එහෙම ඒවට ප්‍රවණතාවයන් මොනවද මේ සිද්ධ වෙලා තියෙන්නේ අපිට මේ අපි අපේ ආයතනයේ මොන මට්ටමේද ඉන්නේ? එහෙම නැත්නම් වෙළඳපොළ කොයි වෙළඳපොලේ වැටුප් පරිමාණ මොන මට්ටමේද තියෙන්නේ? ඒවා උසස් නැත්නම් තරංකාරී වැටුපක් ගෙවනවද? අන්න ඒ පිළිබඳව මේ ඇනලයිස් කිරීම හරහා අපිට තොරතුරු එහෙම නැත්නම් අපිට අවශ්‍ය වන්නා වූ තොරතුරු ලබා ගැනීම හැකියාව තියෙනවා. එතකොට මේ අපි තෝරා ගන්නා වූ භාවිතා කරන Excel හරි එහෙම නැත්නම් අපි ඉස්සලා කියපු මොනවා හරි මුදුකාංගයක් හරි අපි මේ දේවල් ඒවා නිවැරදිව තෝරා ගන්න අවශ්‍ය වෙනවා මේ දත්ත විශ්ලේෂණය සඳහා ඒවා නිවැරදිව තෝරා ගැනීම අවශ්‍ය වෙනවා. මේ මම මෙහි සඳහන් කරනවා Microsoft Excel සම්බන්ධව ඇත්තම ඉස්සර අපි භාවිතා කරේ Excel sheet එකක්. එහෙම තමයි Microsoft Excel use කරා දත්ත විශ්ලේෂණය සඳහා. ඇත්තට මේක තමයි ජනප්‍රිය වෙලා තිබ්බ එක්තරා මෙවලමක්. ඒක අපිට සංවිධානයකට මේ අපිට අඩු වියදමින්ම මේ විශ්ලේෂණ කටයුතු සඳහා භාවිතා කරගන්න පුළුවන්කම තියෙනවා. බොහෝ විට කුඩා පරිමාණයේ කුඩා සංවිධාන වලට කුඩා ආයතන වලට ඒ වගේම මේ අපි ලොකු විශ්ලේෂණ මුදුකාංග භාවිතා කිරීමේ දැනීමක් නැති කෙනෙක්ට Excel sheet එකක් භාවිතා කරලා ඉවරලා පහසුවෙන් දත්ත විශ්ලේෂණය කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් නවීන වන්දි විශ්ලේෂණ මුදුකාංග අපිට ඒවා තුලින් මේ වැටුප් තොරතුරු කළමනාකරණය කර ගැනීම පහසු වෙනවා. ඒකම ඉතාමත් තරල ආකාරයකට අපිට මේවා විශ්ලේෂණය කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ඔස්සේ අපිට මේ අපි නිවැරදි තාක්ෂණයක් මේකට ගලප ගන්න අවශ්‍ය වෙනවා මේ විශ්ලේෂණ කටයුතු සඳහා. ඊට පස්සේ අපි සොයා ගැනීම දැන් අපි දත්ත එක ටැක්ස් කරගත්තා ඊට පස්සේ ඒවා ඇනලයිස් කරා ඊට පස්සේ මේ සොයාගත්තු දේවල් අපි වාර්තා කරන්නත් අවශ්‍ය වෙනවා. කොයි විදිහටද අපිට පුළුවන් මේ මම සඳහන් කරලා තියෙනවා පහත කරුණු ඉස්මතු කරමින් වෙළඳපොළ වැටුප් සමීක්ෂණ වාර්තාවක් සකස් කරගන්න පුළුවන් වෙනවා අපිට. ඒ කියන්නේ අපි ඒ ගත්තු දත්ත භාවිතා කරලා විශ්ලේෂණය කරලා අපිට පුළුවන්
සංවිධානයේ කොයි මට්ටමේද ඉන්නේ? මොන ස්ථානයේද අපේ සංවිධානයේ ඉන්නේ? අඩු වැටුප්ද? වැඩිපුර වැටුප් ගෙවනවාද? ඒක කොහොම නැත්නම් යම් කිසි නිර්දේශිත වූ වැටුප් අපි ගෙවනවද? මේ පිළිබඳව අපිට ලොකු අදහසක් අරගෙන ඒවා අපිට වාර්තා කිරීමේ හැකියාව තමයි අපේ මේ වැටුප් වල වැටුප් සමීක්ෂණයක් කරන ආකාරවල එක් පියවරක්. තව ඊළඟ පියවර වෙන්නේ. අපි ඇනලයිස් කරා ඊළඟට මේවා වාර්තා කරන්නේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේවා ප්‍රතිඵල අපිට ලැබුණු ප්‍රතිඵල ඔස්සේ අපි ඒවා තීරණ ගන්න භාවිතා කරන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි අලුතෙන්ම ස්ට්‍රක්චර් එකක් එහෙම නැත්නම් වැටුප් ව්‍යුහයක් සකස් කරනවා නම් ඒ සඳහා අපිට අර කියන අපි ලබාගත් තොරතුරු පාවිච්චි කරන්න පුළුවන්. එහෙමනම් අපි වෙළඳපොලේ අපේ වැටුප් තරඟකාරී බව ඇති කරන්න අපිට තීරණ ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම සාධාරණ එහෙම නැත්නම් විනිවිද පෙනෙන ප්‍රතිපත්ති වැටුප් ප්‍රතිපත්තියක් සකස් කරන්න අපිට ඒක භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් වාර්ෂික වැටුප් සමාලෝචනයේදී ඒ කියන්නේ අපි දෙනවා annual increments දෙනවා. එක එක්කෙනාගේ සේවකයන්ගේ කාර්ය සාධනය අපි ඉවැලුවේට් කරලා ඒවා අපි කාර්ය සාධනයේ ඇගීමකින් අනතුරු අපි වාර්ෂික වැටුප් වැඩි කිරීම සිදු කරනවා. ඒ අවස්ථාවේදීත් අපිට පුළුවනි කොච්චර ප්‍රමාණයකින් සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න අපිට හැකියාව තියෙනවද කියන තීරණ ගන්න අපිට මේ ප්‍රතිඵල පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මේක තමයි අපි මේ කතා කරපු වැටුප් සමීක්ෂණ පවත්වන ආකාරය ගැන කතා කරොත් මම මෙහි තවත් සඳහන් කරනවා විශේෂයෙන්ම ඔයාලට කියන්න අවශ්‍ය වෙනවා අපි දැන් මේ තොරතුරු රැස් කරගන්නවානේ අපි වෙනත් ආයතන තුලින් අපි තොරතුරු රැස් කරනවා. ඇත්තටම ඒවා අපි රැස් කරද්දී ඊටමත් අපි ඒ වගේ රහස්‍යභාවය රකින්න අවශ්‍යයි. සමහරවිට අපි මම කිව්වා ඉස්සෙල්ලා අපිට මේ තොරතුරු ගන්න පහසුම නැහැ. මේ වැටුප් සමීක්ෂණයක් කරන එක ලෙහෙසි නෑ. මොකද සමහර ආයතන ඒගොල්ලන්ගේ තොරතුරු දෙන්න කැමති වෙන්නේ නැහැ. සමහර වෙලාවකට අපි මේ තොරතුරු ගන්නවා නම් එහි අපි ඇත්තටම මේ වගේ රහස්‍යභාවය ඒ වගේම ඒවා මොන හරි නීති රීති තියෙනවා නම් ඒවට අනුගතව අපි ඒ තියෙන මාර්ගෝපදේශ අනුගමනය කරමින් මේ දේවල් කරන්න අවශ්‍ය වෙනවා මේ වැටුප් සමීක්ෂණයක් කරන වෙලාවෙදී. ඊළඟට මේ වැටුප් සමීක්ෂණ අපිට ඇත්තටම පුළුවනි නිරතුරුව කරන්නත් අවශ්‍ය වෙනවා. නිරතුරුව කියන්නේ අපිට මේක පුළුවනි වාර්ෂිකව කරන්න. එහෙම නැත්නම් වාර්ෂිකයකට දෙවතාවක් අපිට සිද්ධ කරන්න පුළුවන්. ඒ මොකද ඒ ඔස්සේ අපිට හැමතිස්සෙම මේ තොරතුරු නැත්නම් දත්ත යාවත්කාලීන කිරීමේ හැකියාව තියෙනවා. එතකොට වෙළඳපොලේ වෙන ආර්ථික වෙනස්කම් එක්ක එහෙම නැත්නම් උද්දමනයේ අඩු වැඩි වීම එක්ක තියෙන ශ්‍රම වෙළඳපොලේ ප්‍රවණතාවයන් එක්ක ඒකම ඒවා සමග ඉදිරියට යන්න අපිට මේ වෙළඳපොළ සමීක්ෂණ වාර්තා එහෙම නැත්නම් වැටුප් සමීක්ෂණ වාර්තා අවුරුද්දකට වතාවක් හෝ දෙවතාවක් සිදු කිරීම ඔස්සේ අපිට අර යාවත්කාලීන කිරීම යාවත්කාලීන වෙන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි මේ අභියෝග වලට විසඳුම් දෙන්න පුළුවන්. අපි මේක ප්‍රතිලාභ ඔස්සේ කතා කරා. අර අපි අරමුණු කතා කරද්දිත් අපි ඇයි මේ සමීක්ෂණ වල අරමුණු ගැන කතා කරද්දිත් අපි කිව්වා මේවා ආයතන තුල තියෙන ප්‍රශ්න වලට සමහර ලාවට මේ ආයතන වල නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා මේ වැටුප් හා සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ගොඩක්ම වැටුප් හා සම්බන්ධයෙන් තමයි ගොඩක් අපිට දුක් ගැනවිලි එනවා ආයතනවල සේවකයන්ගේ සම වයසේ ඉන්න සේවකයන් අතර සම මට්ටමේ සේවය කරන සේවකයන් අතර නොයෙකුත් දුක් ගැනවිලි තියෙනවා. එතකොට ඒ දුක් ගැනවිලි වලට ඒ අපිට ලැබෙන අභියෝග වලට එහෙම නැත්නම් ඒවට අපිට විසඳුම් සොයා ගැනීම මේ අපි ලැබිච්ච ප්‍රතිඵල ඔස්සේ
සිදු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒකම තමයි මේ අපි මේ කරන මේ ක්‍රියාවලියේදී ගත්තු තොරතුරු. අපි ඇත්තටම කිව්වොත් මේ ප්‍රතිඵල sannivedanaya කිරීමත් ඉතාමත් වැදගත් වෙනවා. අපි ප්‍රතිඵල ගත්තා, ඒ ඔස්සේ ප්‍රතිඵල ක්‍රියාත්මක කරනවා තමයි. නමුත් අපි මේක ආයතනයකට ආයතනයේ සේවකයන්ව මේ සඳහා දැනුවත් කිරීම මේ සම්බන්ධයෙන් අපි ගත් තොරතුරු ඔස්සේ යම් විදියකින් අපි හිතමු වැටුප් ව්‍යුහයක් අපි සකස් කළා කියලා වෙලා. එතකොට ඒ පිළිබඳව දැනුවත් කිරීම. ඒ ඔස්සේ එක් සේවකයන් ඉන්න වැටුප් තල මොනවද? වැටුප් ප්‍රමාණ සැලරි පොයින්ට්ස් මොනවද? මේ පිළිබඳව අවබෝධයක් දෙන්න අපි මේක ප්‍රතිඵල sannivedanaya කිරීමත් ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා. එතකොට ඒක අපිට පුළුවන් මේක sannivedanaya කරන්න යම් විදිහකින් මොකක් හරි අපි සර්කියුලර් එකක් ඔස්සේ හරි එහෙම නැත්නම් කළමනාකරුවන් ඔස්සේ හරි එහෙම නැත්නම් ඒ වගේ යම් කිසි මාර්ගයක් ඔස්සේ මේ කරපු වන්දි විශ්ලේෂණයේ ප්‍රතිඵල සේවකයන් වෙත ගත්තු තීන්දුව తీරන එතකොට කොහොමද අපි ඒක සකස් කළේ ඔබ කොයි තැනද ඉන්නේ මේ පිළිබඳව අපිට කමියුනිකේෂන් එකක් එහෙම නැත්නම් sannivedanaya කිරීමත් ඇත්තටම මෙහි එක්තරා මේ කාර්යයේ මේ ක්‍රියාවලියේ එක අංගයක් වෙනවා. අපි බලමු මේක ඕගොල්ලන්ගේ දැනුමට මොනවද මේ වැටුප් සමීක්ෂණයක් කරා වන්දි සමීක්ෂණයක් කරා අපි රැස් කරන තොරතුරු මොනවද කියන එක සම්බන්ධයෙන් මේක ඔයාලට වැදගත් වේවි. අපි බලන්න ඕනේ මම කිව්වා රැකියා මාතෘකා මොනවද තනතුරු කියන එක. භූගෝලීය කලාප මොනවද? සංවිධානයේ ප්‍රමාණය. එතකොට දෙපාර්තමේන්තුව නැත්නම් කර්මාන්තය මොකක්ද කියන පිළිබඳව අවබෝධයක් ගන්නා වගේම පහත තියෙන මේ මම මේකේ සඳහන් කරලා තියෙන මේ ස්ලයිඩ් එකේ තියෙන මේ තොරතුරු ඉතාමත් වැදගත් වෙනවා අපිට. අපි එහිදී අපිට ගන්න පුළුවන්කම තියෙනවා මූලික වැටුප් පිළිබඳ තොරතුරු අපිට ඇක්සස් කරන්න පුළුවන්කම තියෙනවා. ඒකම total compensation අපි මේ මාතෘකාවේදී කතා කරා compensation කියන එහෙම තමයි වැටුප් වන්දි කියන එක සම්බන්ධ වන්දි වලට මොනවද අයිති වෙන්නේ කියලා basic salary එක ඒක මොන හරි additional තව benefits තියෙනවා. ඒකේ bonus වෙන්න පුළුවන්, stock options වෙන්න පුළුවන්, එහෙම නැත්නම් retirement contributions මොන හරි මේ කියන දේවල් අපිට මුළු වන්දියම පිළිබඳව තොරතුරු ගන්න පුළුවන්කම තියෙනවා රැස් කරගන්න හැකියාව තියෙනවා ඒකම විචල්්‍ය ගෙවීම අපි දන්නවා bonus payment එතකොට incentives commissions කොමිස් මුදල් performance එක් models අපි මොනවද performance වලට කාර්ය සාධනයට ගෙවන ගෙවීම මේ වගේ විචල්්‍ය ගෙවීම සම්බන්ධවත් අපිට මේ හරහා තොරතුරු සැකස් ගන්න පුළුවන්. ඊළඟට තව මොනවද තියෙන ප්‍රතිලාභ? සේවකයන්ට එක් හා සමාන ආයතනවල දෙන මොනවද ප්‍රතිලාභ? health insurance ගැන මම කතා කරා ඉස්සෙල්ලා. ඒ කියන්නේ අපිට සෞඛ්‍ය රක්ෂණාවරණ සම්බන්ධව අපි කිව්වා ඒක ප්‍රතිලාභයක් විදිහට සේවකයන්ට ලැබෙන ගෙවන තැන් තියෙනවා ආයතන තියෙනවා. ඒ පිළිබඳව විස්තර කොච්චරක් මොන වගේ ඉන්ෂුරන්ස් එකක් තියෙනවා නම් රක්ෂණාවරණයක් තියෙනවා නම් ඒකේ තියෙන ලිමිට්ස් මොනවද? ඒ පිළිබඳව අපිට තොරතුරු ගන්න පුළුවන්. ඊළඟ රිටයර්මන්ට් ප්ලෑන්ස් පිළිබඳව මොනවද? කොහොමද එක් ආයතනයේ රිටයර් වෙනකොට සේවකයෝ සේවයෙන් ඉවත් වීමේදී මොනවද තියෙන යම්කිසි සැලසුම් මොනවද? ඊළඟට ජීවිත රක්ෂණාවරණ සේවකයන්ට තියෙනවද? ඒවට කොච්චර ප්‍රතිලාභයේ ඔස්සේ හම්බ වෙනවද? මේ කියන දේ තොරතුරුත් අපිට රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකම දීමනා. අපි ආයතන ගත්තාම නොයෙකුත් වර්ගයේ දීමනා දෙනවා. අපි දන්නවා විවිධ වර්ගයේ දීමනා තියෙනවා සමහරවිට ඒවා අපි දන්නවා යම්කිසි විදිහට risk allowance. එහෙම නැත්නම් අපි කියනවා එක එක නම disturbance allowance කියනවා. service allowance සේවා දිගුවන සේවා period එක අනුව ගෙවන දීමනා තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු එහෙම නැත්නම් ඉන්ධන සඳහා දීමනා ලබා දෙනවා. එහෙම නැත්නම් තව වෘත්තීමය වූ වෘත්තීය ප්‍රොෆෙෂනල් අලවන්සස් එහෙම නැත්නම් එක් වෘත්තීය සඳහා වූ දීමනා ලබා දෙනවා. මේ ආකාරයේ නොයෙකුත් දීමනාවන් එක් සමහර තනතුරු සඳහා ලබා දෙනවා. එතකොට අපිට ඒ පිළිබඳ තොරතුරුත් මේ සමීක්ෂණ ඔස්සේ අපිට රැස් කර ගැනීමේ හැකියාව තියෙනවා.
ඒකම රැකියා වර්ගීකරණ තොරතුරු. කොයි විදිහද මේ තනතුරු වල ටයිටල්ස් මොනවද තියෙන්නේ? ඒගොල්ලෝ භාවිතා කරන මොනවද? කොයි විදිහටද මේගොල්ලෝ වර්ග කරලා තියෙන්නේ? ඊළඟට රැකියාවේ job description එක පිළිබඳව අවබෝධයක්. ඊට පස්සේ levels, grades මේ කියන දේවල් අපිට මේ වැටුප් සමීක්ෂණයක් ඔස්සේ අපිට රැස් කරගන්න පුළුවන් තොරතුරු වෙනවා. තව ඒකම තමයි වැටුප් පරාස මොනවද කියන එක. වැටුප් ශ්‍රේණි මොනවද කියන දේ. ඊළඟට එක් කුසලතාවයන් සඳහා එහෙම නැත්නම් මොනවා හරි අපි හිතමු විශේෂ කුසලතා සඳහා ජයග්‍රහණ සඳහා මොනවද ලබා දීලා තියෙන ගෙවීම්. අපි හිතමු විශේෂිත වූ මොනවා හරි MBA එකක් එහෙම නැත්නම් මොනවා හරි විශේෂ සුසුකමක් ලබා ගන්නවා කෙනෙක් රැකියාවේ නිරත වෙන අතරතුරේදී. එතකොට ඒ වගේ ජයග්‍රහණයක් අධ්‍යාපනික ජයග්‍රහණයක් උපාධියක් එහෙම නැත්නම් ඉන් එහා ගිය වූ තවත් සුසුකමක් අපි ලබා ගත්තොත් ඒවට මොනවද ගෙවීම කරන්නේ? අන්න ඒ කියන තොරතුරු. ඒ වගේම වැඩ කාලසටහන. ඒ පිළිබඳවත් අපිට තොරතුරු රැස් කරගන්න පුළුවන්. සමහර ඒවා අපිට කාලය අපි හිතමුකෝ අපි දන්නවා සමහර අයට ගෙවනවා මේ මුරවැටු. එහෙම නැත්නම් ওই රාත්‍රී කාලේ වැඩ කරනවට යම් කිසි ගෙවීමක් කරනවා. ඊළඟට තියෙනවා අපිට පුළුවනි පූර්ණ කාලීනවට අමතරව අර්ධ කාලීනව ගෙවනවා නම් ඒවට මොනවද ගෙවන වැටු? පූර්ණ කාලීනව තියෙනවා අර්ධ කාලීන වූ ඒ වගේ වන්දි ක්‍රම මොනවද? ඊට පස්සේ අර මං ඉස්සලා කියවා වගේ මොන හරි මුර වැටු වාගේ දේවල්. ඔය වගේ වැඩ කාලසටහන අනුව නැත්නම් රැකියා වර්ගය අනුව මොන වගේ දීමනාද ලබා දෙන්නේ මොනවද ගෙවන විශේෂිත වූ දීමනා පිළිබඳව අපිට ගන්න පුළුවන්. ඊළඟට ඉස්සලා කිව්වා වගේ කාර්ය සාධන මත පදනම් වූ මොනවද දීමනා කියලා ඉවරලා. අපි දන්නවා වැටුප් වැඩි කිරීමකදී. එහෙම නැත්නම් කාර්ය සාධන වලට අපි මං කිව්වා ඇනුවලි සාමාන්‍යයෙන් වාර්ෂික කාර්ය සාධනය අගය කරන්න පුළුවන්. සමහර ලාවට අවුරුද්දකට දෙපාරක් කාර්ය සාධනය අගය කරන්න පුළුවන්. නමුත් සමහරට වාර්ෂික වැඩිවීම එක් අවස්ථාවක සිදු වෙන්න පුළුවන්. මේ කාර්ය සාධනය අගය කිරීමෙන් පසු ලබා දෙන වැටුප එක් එක් ආයතන පිළිබඳ දෙන වැටුප සම්බන්ධව අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකම තව තියෙනවා භූගෝලීයව ගැළපීම් මොනවද? භූගෝලීයව කලාපීයව මොනවද? පදනම් වෙච්ච වෙනස්කම් වැටුප් වල ඒ පිළිබඳව අවබෝධය ගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ භාවය මේ පිළිබඳව මොන හරි අපි හිතමු යම් කිසි වූ තනතුරු වලට ওই කියන වූ යන වර්ග කණ්ඩායම් වල අනුව වැටුප් සංසන්දනය කිරීම අන්න ඒ වගේ තොරතුරු වැටුප් පරතර තියෙනවා නම් ඒවා මොනවද ඒ වගේ දේවල් අපිට මේ ඔස්සේ තොරතුරු ගන්න පුළුවන්. ඒ වගේම සේවක රඳවා ගැනීම හා පිරිවැටුම් අනුපාත. ඒ කියන්නේ අපි හිතමුකෝ අපි ගෙවනවා මේ අපි සේවයෙන් ගොඩක් ඉවත් වෙනවා. යම් කිසිලාට සේවකයෝ ඉවත් වෙනවා. එහෙම අපි ඒගොල්ලන්ව රඳවා පවත්වා ගැනීම සඳහා අපි සමහරවිට වෙන මොන හරි දීමනාවක් දෙන්න පුළුවන්. ඊළඟට සේවක තෘප්තිය ඇතිකරන්න යම් යම් දීමනා දෙන්න පුළුවන්. එතකොට අපිට මේ කියනා වූ තොරතුරු අපිට මේ විශ්ලේෂණ ඔස්සේ අපිට පුළුවනි තොරතුරු රැස් කරගන්න. අපි දැන් කන්ඩක්ට් කරා කොයි විදිහද අපි මේ කොහොමද මේ සැලරි සර්වේ එකක් කරන්නේ කියලා. එහෙම නැත්නම් පේ සර්වේ එකක් කොයි විදිහටද අපි කරන්නේ කරන ආකාරය මොනවද අපි රැස් කරගත්තු තොරතුරු කොයි විදිහටද අපි මේක ආරම්භය ඒ කියන දේ පිළිබඳව කතා කරා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මේවා ප්‍රතිඵල අර්ථකථනය කරන්න. මේ සමීක්ෂණවල ප්‍රතිඵල කොයි විදිහට අපි අර්ථකථනය කියන දේ ඉතාමත් වැදගත් වෙනවා. අපි කියනවා ඉන්ටර්ප්‍රිට් කරනවා කියලා වෙලා.
ඒ කියන්නේ සමීක්ෂණයක් කරලා අපි data රැස් කරගෙන ඒවයි අපි ඇනලයිස් කරලා ඉවරලා මේක ඉන්ටර්ප්‍රිට් කරන්නත් අවශ්‍ය වෙනවා. අපි මේ ඉන්ටර්ප්‍රිට් කිරීම ඔස්සේ අපි බලන්නේ කොයි විදිහද අපි අපි අනිත් අපේ තරඟකාරී ආයතනත් එක්ක වෙළඳපොලේ අපි කොයි මට්ටමේද ඉන්නේ කියලා ඉවරලා අපිට දැනුමක් ලබා ගැනීම. එතකොට අපි ගන්න ඕනේ අපි එක් වැටුප් තල අපි හිතමුකෝ අපි මේ ඔස්සේ රැස් කරගත්තා. එතකොට අපි මේවා අපි ඇනලයිස් කරනවා. කොයි විදිහද අපි මේක විශ්ලේෂණයකට පත් කරනවා. කොයි විදිහටද අපි ඒවා යම්කිසි අපි හිතමුකෝ තනතුරු 100ක් වගේ අපි ගත්තා කියලා ඉවරලා එහෙම වුණොත් අපි එක් ඒවට අදාළ වන්නා වූ මූලික වැටුම් මොන රේන්ජ් එකේ තියෙනද පල්ලෙහාම තනතුරු එකේ සිට අපි 100 ගත්තොත් එහෙම 100ක් දක්වා අපි ගත්තොත් අපිට බලන්න පුළුවන් එක් වැටුම් තල කොයි ආකාරද කියලා. අපිට එතකොට මේ ඔස්සේ අපිට පුළුවන් මැනීමක් කරන්න යම්කිසි මට්ටමක ඉඳලා අපි එකේ ඉඳලා 100 දක්වා ගත්තොත් අපි 25 වෙනි අපි හිතමු වැටුප් මට්ටම කියලා. ඉන් පල්ලෙහාට. එතකොට පල්ලෙහාම තනතුරු වලට පල්ලෙහා මට්ටමේ තියෙන තනතුරු මොන වගේ වැටුප් තලද තියෙන්නේ. ඊළඟට මධ්‍යස්ථව මොනවද තියෙන වැටුප් තල. මධ්‍ය පරිමාණයේ තියෙන මධ්‍යස්ථව තියෙන වැටුප් තල මොනවද? ඊළඟට ඉහළින්ම තරඟකාරී ලෙස අපිට තියෙන වැටුප් තල මොනවද? මෙන්න මේ පිළිබඳව විශ්ලේෂණයක් අපිට මේ වැටුප් ඔස්සේ අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඒකම තමයි අපි කියනවා අපි අභ්‍යන්තරව තියෙන වැටුප් වලට එරෙහිව වෙළඳපොලේ බාහිර වැටුප් හා සංසන්දනය කිරීම අපිට මේ ඔස්සේ කරන්න පුළුවන්නේ. එතකොට අපි දන්නවා අපිට අපේ තියෙන වැටුප වෙළඳපොලේ වැටුපත් එක්ක ගත්තාම අපි නොගැලපෙනවා. අපේව පල්ලෙහා මට්ටමේ තියෙන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන් අපි ඒ කියන වෙළඳපොලේ මට්ටමත් එක්ක සමානුපාතිකව සම මට්ටමේ අපි තියෙනවා. එහෙම නැත්නම් අපි තරඟකාරීව අපි ඉහළ වැටුප් යම්කිසි වූ තනතුරක් සඳහා අපි ඉහළ වැටුප් අපි ගෙවනවා. මෙන්න මේ විදිහට අපිට මේක ප්‍රතිඵල අර්ථකථනය කිරීම කරන්න පුළුවන්කම තියෙනවා අපි මේවා පෙළගස්සපුවාම. එතකොට අපි මේකෙදි කියනවා එක මට්ටමක් තමයි අපි හිතනවා අපි අවම ඊටමත් පල්ලෙහා මට්ටමේ පසුගාමී විදිහට අපි ඒක ගෙවීම සිද්ධ කරනවා. එහෙම නැත්නම් අපි වෙළඳපළත් එක්ක සමගාමී විදිහට වෙළඳපළට ගැලපෙන ආකාරයට අපි වැටුප් ලබා දෙනවා. එහෙම නැත්නම් අපි වෙළඳපළට නායකත්වයක් දෙනවා කියනවා. එහෙම නැත්නම් අපි තරඟකාරී වැටුප් අපි තමා ගෙවන්නේ කියන එක අපිට පසක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපිට මේ අර්ථකථනයේදී මම නැවත නැවතත් කියන්නේ අපේ එතකොට වැටුප් තරඟකාරී බව අපිට තක්සේරු කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි මේකෙදි බලනවා අපේ වැටුප් පරාස අපේ තියෙන වැටුප් තල ඒවා ඒහා අනිත් ආයතන සමග සමපාතව යනවද එහෙම නැත්නම් ඒක අපිට හැකියාව තියෙනවද ඒ ඔස්සේ දක්ෂතා ආකර්ෂණය කරගන්න රඳවා තබා ගන්න ඊළඟට මේක සාධාරණද අපි මේ ගෙවන වැටුප් තල ඊළඟට අපිට තව අවශ්‍ය වෙනවා මේ ඔස්සේ අපිට පුළුවනි වැටුප වගේම අනිකුත් ප්‍රතිලාභ එකතු කරන්න අවශ්‍ය වෙනවද මොනවද අපි නොගෙවන දීමනා මොනවද තව ඇට්‍රැක්ට් සේවකයන් මේ ආකර්ෂණය කරගන්න අපිට දෙන්න පුළුවන් කියන දේ මේ ප්‍රතිඵල සමීක්ෂණය ඔස්සේ අපිට රිසර්ච් වලින් අපිට ඇත්තටම ප්‍රතිඵල ඔස්සේ අර්ථකථන කරගැනීමේ හැකියාව තියෙනවා. අපි මූලික වැටුපසේම මේ වැටුප් අපි මේ විශ්ලේෂණය කරපුවාම මූලික වැටුපත් ඒ වගේම විචල්්‍ය වැටුපුත් අපිට මේකදි ගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රතිලාභ ඒ වගේම දීමනා සම්බන්ධවත් අපිට විශ්ලේෂණය කරලා ඒව අර්ථකථනය කිරීමේ හැකියාවත් අපිට තියෙනවා. මම මේ ස්ලයිඩ් සියල්ලම සඳහන් කරන්නේ ඒ වගේ කොයි විදිහට අපි මේක මේ
තීන්දුව తీරන එහෙම නැත්නම් ප්‍රතිඵල අර්ථකථනය කිරීම කියන මාතෘකාව ඔස්සේ කොයි විදිහට අපි ශ්‍රේණ ගත කිරීම කරන්නේ තරංගකාරී අපි උපාය මාර්ග අනුගමනය කරන්නේ මොනවද කොහොමද ඒවට ඊළඟට කාර්ය සාධන මත ගෙවීම ඒවා ආකෘති හදන්න ඒ වගේ දේවල් වලට මේක අපිට මේ ඔස්සේ මේ ප්‍රතිඵල ඔස්සේ අපිට පුළුවන් මේ සර්වේ රිසර්ච් ඔස්සේ අපිට අර්ථකථන දෙන්න පුළුවන් අපේ ආයතනය මොන මට්ටමේද කොහෙද ඉන්නේ වැඩිවීම සිද්ධ වෙන්න අවශ්‍යද එහෙම නැත්නම් අපි සමාගම අනිත් තරංකාරී ආයතනත් එක්ක ගැළපීලාද අන්න කියන දේවල් මේ ඔස්සේ අර්ථකථනය කිරීමේ හැකියාව තියෙනවා. මම මේ ස්ලයිඩ්ස් ටිකෙන් දාලා තියෙනවා ඕගොල්ලන්ට වැටුප් සමීක්ෂණවල ප්‍රතිලාභ සම්බන්ධව බෙනිෆිට් සම්බන්ධ. ඇත්තටම අර අරමුණු කතා කරා අපි ඇයි මේ සමීක්ෂණ අපි කරන්න හේතු වෙන එකම ඒකෙදිත් මම කතා කරා එහෙම සමීක්ෂණයක් කරපුවාම අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන එක. එතකොට මේ කියන ස්ලයිඩ්ස් කීපෙම මම ඔයගොල්ලන්ට එකතු කරනවා මොනවද මේ ප්‍රතිලාභ කියලා. benefits of compensation surveys එකක් තමයි වැටුප් මිනුම් සලකුණු කරන්නට සහාය වීම. ඒ කියන්නේ අපි benchmark කරනවා කියනවා. ඒ කියන්නේ ශාස්ත්‍රයේ ඉන්න තරඟකාරී වැටුප් ගෙවන ආයතනත් එක්ක අපි අපේක සංසන්දනය කිරීමක් අපි සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ඒක එක ප්‍රතිලාභයක් අපිට ඒස්සේ අපිට ගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් සම්පූර්ණ වැටුප් පැකේජයක්. එහෙම නැත්නම් අපි මේකට කියනවා වන්දි පැකේජයක් සැලසුම් කරන්න. මූලික වැටුප එක්ක තවත් අපිට මොනවද අපි ඇඩ් කළ යුතු දීමනා මොනවද? එහෙම නැත්නම් අපි කියනවා මොනවා හරි වක්‍රම් දීමනා දෙන්න ඕනද? එහෙම නැත්නම් ඍජුතාව දීමනා දෙන්න පුළුවන්ද? මොන විදිහද කියලා වෙලා සේවා ආයෝජකයන්ට සම්පූර්ණ ත්‍යාග එහෙම නැත්නම් මේ වැටුප් වන්දි පැකේජයක් සැලසුම් කරන්නත් මේ වැටුප් සමීක්ෂණ අපිට උපකාරී වෙනවා. ප්‍රතිලාභයක් වෙනවා. ඊළඟ එක තමයි සේවා යෝජකයෝ වැටුප් ප්‍රවණතා සමග යාවත්කාලීනව ඉන්නවා කියන එක. මම මීට පෙර ආතුවත් ඔයාලට සඳහන් කරා අපි මේ ප්‍රතිඵල මෙහෙම තමයි සමීක්ෂණ ප්‍රතිඵල නිරතුරු සමාලෝචනය කරනකොට අපි කොතනද ඉන්නේ? අපි මේවා අපේ වැටුප්තල අපි මීට වැඩි ඉහළ මට්ටමකට ගේන්න ඕනේද කියන එක. එහෙම නැත්නම් අපි වාර්ෂිකව අපි නැත්නම් නැවත සේවකයෝ ඇගීමක් කරලා අපි ඕම තව හොඳින් එහෙම නැත්නම් උනන්දුවකින් කටයුතු කරන්න අවශ්‍ය වනා වූ සැලරි ඉන්ක්‍රීසස් අපි දෙන්න ඕනේද කියන දේවල් මේ සමීක්ෂණ ඔස්සේ අපිට ගන්න පුළුවන් තොරතුරු නිගමන ඒ ඔස්සේ අපිට අර යාවත්කාලීනව සිටීම ඇත්තටම ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟට මම හැමතිස්සම කියන කාරණාව තමයි මේ හොඳම සේවකයන් ආයතනවලට බඳවා ගැනීම, රඳවා ගැනීම සහතික කරන එක මේ වැටුප් සමීක්ෂණවල කිරීම ඔස්සේ අපිට ලැබෙන එක බෙනිෆිට් එකක් කියන එක. මොකද හොඳ පැකේජ් එකක්. ඒ කියන්නේ මූලික වැටුපක් සමග අනිත් ප්‍රතිලාභ එකතු වූ ත්‍යාග පැකේජ් එකක් අපිට එකතුවක් අපිට පිරිනමන්න මේක උදව් උපකාරී වෙනවා කියන කාරණාව. ඊළඟට තමයි මේ අපිට පුළුවන් අර අපි මං ඉස්සලා කියපු නීති රීතිත් එක්ක අනුකූල වෙනවා කියන දේ ඊට පස්සේ විනිවිදභාවයක් තියෙන කාරණාවක් විදිහට අපිට මේක නිර්මාණය කරන්න සමහරවිට සමහර දේවල් ඇත්තටම කිව්වොත් සමහර ආයතනවල මේවා මේ රිවීල් කරන්න එහෙම නැත්නම් එළියට දෙන්නේ නැහැ තොරතුරු. නමුත් අපිට විනිවිදභාවයකින් කටයුතු කරන්න හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්කම තියෙනවා වැටුප් සමීක්ෂණ ඔස්සේ. ඒ ඔස්සේ අර මං කියපු ආයතන තුල තියෙනා වූ වන්දි හා සම්බන්ධ වූ ප්‍රශ්න බොහෝ විට අවම කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ නීත්‍යානුකූලව අපි තියෙන නීති රීට අනුකූලව අපි වන්දි ලබා දෙනවා නම් එහෙම නැත්නම් වැටුප් ලබා දෙනවා නම් ඒවා විනිවිදභාවයක් ඇතිව තියෙනවා නම් ඇත්තම කිව්වොත් ඒ ඔස්සේ අපිට පුළුවන් මේ වන්දි සැලසුම් සම්බන්ධයෙන් නැත්නම් මේ වන්දි පිළිබඳ වූ සේවකයන් අතර තියෙනා වූ දැනුම වැඩි වෙනවා. ඒ ඔස්සේ ඔවුන්ගෙන් අපිට ලැබෙනා වූ
මේ ප්‍රශ්නකාරී තත්ත්වයන් අවම කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක එක වැටුප් සමීක්ෂණවල වෙන ප්‍රතිලාභයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඊළඟ අපේ හතරවෙනි කාරණාව tools for salary benchmarking. එහෙම නැත්නම් මේ වැටුප් මිනුම් සැලකිරීම සඳහා මෙවලම් කියන එක. මම අර කිව්වා ඔයාලට මේ සලකුණු කිරීම එහෙම නැත්නම් වැටුප් බෙන්ච්මාර්කින් කියන්නේ අපි තරඟකාරී ආයතනවල තරඟකාරී ආයතනයක අපි තරඟකාරීව මේ කොයි තැනද අපි ඉන්නේ කියන එක පිළිබඳව සලකුණු කිරීමක් අපිට කරගන්න පුළුවන් මේ salary surveys ඔස්සේ. එතකොට මේකෙදි කියනවා මේ විවිධ රැකියා භූමිකාවන්. එතකොට මේ කියන්නේ රැකියා තනතුරු. ඒ වගේම ජ්‍යෙෂ්ඨත්වයේ සහ සේවක ස්ථාන සඳහා සාධාරණ හා වෙළඳපොළ තරඟකාරී වැටුප් කෙබඳුද යන්න පිළිබඳව අවබෝධයක් ලබා දෙනවා මේ බෙන්ච්මාර්ක් කිරීම කියන ඔස්සේ. ඒ ඔස්සේ අභ්‍යන්තර වැටුප් සමානත්වයේ විශ්ලේෂණය කිරීම වැනි මේ ප්‍රධාන කොටස් මේකට අන්තර්ගත වෙනවා කියන කාරණාව. එතකොට ඒ ඔස්සේ අපි හැමතිස්සෙම මම නිතරම කියපු දෙයක් තමයි මේ බෙන්ච්මාර්ක් කිරීම. එහෙම නැත්නම් ඒ ඔස්සේ අපිට පුළුවන්කම තියෙන අර අපි තරඟකාරීව අපි සැලරි පොයින්ට්ස් රඳා පවත්වා ගන්නවද කියන කාරණාව පල්ලෙහා මට්ටමේ දෙම එහෙම නැත්නම් වෙළඳපොළත් එක්ක අපි සමානුපාතිකව ඉන්නවද එහෙම නැත්නම් ඉහළ මට්ටමේ ඉන්නවද කියන එක අපි සලකුණු කිරීම තමයි මේ ඇත්තටම කිව්වොත් එහෙම මේ සමීක්ෂණයේදී අපි මූලිකවම කරන වැදගත්ම කාරණා වෙන්නේ. එතකොට අපි මේ සඳහා මම කිව්වා මෙවලම් ගැන කතා කරා අපි මීට කලිනුත් මම කිව්වා මොනවද අපිට මෙවලම් භාවිතා කරන්න පුළුවන් කියලා ඉවරලා වැටුප් සමීක්ෂණ සහ මේ වන්දි සමීක්ෂණ සඳහා අපිට භාවිතා කළ යුතු මෙවලම් ගැන කතා කරන්න පුළුවන්. එතකොට අපි කිව්වා අර කී විදිහට අපිටම නැත්තම් අපි හිතමු අපි ආයතනයේම ඉන්න පුද්ගලයන් කණ්ඩායමක් එකතු වෙලා අපිට මේ සඳහා සමීක්ෂණ වලට සහභාගී වෙන්න පුළුවන්කම කිව්වා. ඒකම වෙනත් වෘත්තීය ආයතන තියෙනවා. ඒවා අපිට භාවිත කරලා ඒගොල්ලන් රැස් කරපු තොරතුරු මේ සඳහා භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා කියලා ඉවරලා. ඒ එක්කම තව අපිට පුළුවනි මෙහිදී අපිට තව එක කාරණාවක් කියන්න පුළුවන්. අපි මං ගිය සතියේ ඔයගලන්ට කතා කරා රැකියාවල අගයන්නේ කොයි විදිහද කියන සම්බන්ධව. ඒකෙදි අපි කිව්වා රැකියා අගයද්දි මම කරුණු කාරණා තුනක් සම්බන්ධව ඔයගොල්ලන්ව දැනුවත් කරා කොයි විදිහට අපිට රැකියාවක් අගය කරන්න පුළුවන් කියන කාරණාව සම්බන්ධයෙන්. එතකොට මේ වැටුප් සලකුණු කිරීමේදී අපිට මේ අපි රැකියා අගය කිරීමත් ඇගීම අගය නෙමෙයි ඇගීම කියන කාරණාවත් ඇත්තටම ඉතාමත් අත්‍යවශ්‍ය වූ කාරණාවක් වෙනවා. ඒ ඔස්සේ අපිට ඒ රැකියාවේ සංකීර්ණත්වයේ හිතින වගකීම් මොනවද කියන එක ඒ ඔස්සේ අභ්‍යන්තරව අපිට ඒවා සීනිගත කරන්න පුළුවන්කම මේ ඔස්සේ අපිට ලැබෙනවා. අපි මේ වැටුප් මිනුම් සලකිරීමට භාවිතා කරන මෙවලම් ගැන ආපහු කතා කරද්දී ටූල්ස් ගැන කතා කරද්දී අපි කිව්වා අර මම ඉස්සෙල්ලා මේ දේවල් ඇත්තටම සඳහන් කරා ඕගොල්ලන්ට මොනවද අපිට භාවිතා කරන්න පුළුවන් දේවල් කියලා ඉවරලා ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් තියෙනවා අපිට මේ තොරතුරු ගන්න අපිට. එහෙම නැත්නම් මහා පරිමාණයෙන් තොරතුරු රැස් කරලා තියෙනවා අපිට ඒවා ඔස්සේ අපිට මේ අපේ තියෙන ආයතනයේ තියෙන වැටුප් සංසන්දනය කිරීමට අපිට ඒවා පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තව මම ඊට කලින් කිව්වා තව වෙළඳපොළ වැටුප් වාර්තා තියෙනවා කියලා ඉවරලා ඒවා අපිට මම මේ වැටුප් වාර්තා කියන එක යටතේ සඳහන් කරනවා වාණිජ්‍ය මණ්ඩලය
මානව සම්පත් සංසද එහෙම නැත්නම් උපදේශන සමාගම් විසින් සපයනු ලබන වාර්තා උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා වැටුප් හා ප්‍රතිලාභ මාර්ගෝපදේශය මේ වගේ ඔස්සේ අපිට මේ ටූල්ස් ඒ වගේ තියෙනවා අපිට යම්කිසි වූ මේවලම් තියෙනවා එහෙම නැත්නම් අපිට ඒ වගේ තොරතුරු තියෙනවා අපිට ඒවත් මේ අපේ සමීක්ෂණ වාර්තා කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි අර කියපු මේ මෙවලම් එහෙම නැත්නම් මේ දේවල් අපි පාවිච්චි කරේ අපි ඒ තොරතුරු අපි ලබාගත් තොරතුරු අපි ඇයි අපි මේ මෙවලම් භාවිතා කරන්න හේතුව වෙන්නේ මොකද්ද? ප්‍රතිලාභ අපි කතා කරා ඒ හැම දෙයකම එකතුව මේ. එතකොට අපි බලනවා අභ්‍යන්තරව සහ බාහිරව සමානතාවය පවත්වා ගන්න ඉහළ දක්ෂතා තියෙන ආකර්ෂණය කරගන්න අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ වන්දි සහ අයවැය සැලසුම් කරන්න මේක උපකාරී වෙනවා. ඒ වගේම වැඩිපුර අපිට වැටුප් ගෙවන්න අවශ්‍ය නම් අඩු වැටුප් ගෙවීමකින් වැළකීලා යම්කිසි වූ සාධාරණ වූ වැටුපක් ගෙවන්න මේ කියන මෙවලම් ඔස්සේ අපිට හැකියාව ලැබෙනවා කියන කාරණාව. මම ඕගලන්ට වැටුප් මිනුම් සලකුරු කිරීමේ මේ ක්‍රියාවලිය කියන එක විස්තරාත්මකව ස්ටෙප් බයි ස්ටෙප් මෙන්න මේ ස්ලයිඩ් එක ඔස්සේ සඳහන් කරලා තිනවා. ඒක ඔයාලට කියව ගන්න පුළුවන්කම තියෙනවා. ඒක මම ක්‍රමානුකූලව පියවරෙන් පියවර කොයි විදිහට කරන්න කියන එක මේ ස්ලයිඩ් එක තුල ඔයගොල්ලන්ට දීලා තියෙනවා. අද අපේ කතා බහේ අවසාන කොටස. එහෙම නැත්නම් competitive pay positioning strategies කියන එක. එහෙම නැත්නම් තරංගකාරී වැටුප් ස්ථානගත කිරීමේ උපාය මාර්ග. මේක තමයි අද අපේ මේ කතා බහේ අවසානම මාතෘකාව වෙන්නේ. තරංගකාරී වැටුප් ස්ථානගත කිරීමේ උපාය මාර්ග කියලා කියන්නේ වෙළඳපළට හෝ කර්මයන්තයක් ඒ තියෙන සාමාන්‍ය තත්ත්වය සාපේක්ෂව සංවිධානයක් තම සේවක වන්දි සැකසීමට තීරණය කරන ආකාරය තමයි. ඒ කියන්නේ අපි මෙතෙන්දී ඇත්තටම කියන්නේ මම ඉස්සෙල්ලා කතා කරපු දේවල්ම තමයි මේ නැවත නැවත කියවෙන්නේ. ඒ කියන්නේ මේ තරඟකාරී වැටුපක් ආයතනික පවත්වා ගැනීම ආයතනයේ කළමනාකරණයේ තියෙන එක්තරා වූ උපාය මාර්ගයක්. ඒ ඔස්සේ තමයි අපිට මේ වෙළඳපොළ තුල රැඳී සිටීමේ හැකියාව ලැබෙන්නේ. එතකොට සංවිධානයේ ඉලක්ක කරා අපිට යන්න. එතකොට මූල්‍ය ධාරිතාවයේ අපේ තියෙන ෆයිනෑන්ෂල් පොසිෂන් එක අපි රඳා පවත්වා ගැනීමට. එතකොට තරංකාරී පරිසරයක් අපිට මේ තබා ගැනීමට දක්ෂතා ආකර්ෂණය කරගන්න. ඒකම මේගොල්ලන් තව අපි ආයතනය තුල හොඳ කාර්යක්ෂම කාර්ය සාධනයක් ඇති කරන්න. මේ කියනා වූ උපාය මාර්ග සඳහා තමයි අපි මේ competitive pay position එකක් කරන්නේ. ඒ කියන්නේ තරංගාකාරී වැටුප් තත්වයක් ආයතනයක් තුළ ස්ථානගත කිරීමේ කියන උපාය මාර්ගය අපි මේ ඔස්සේ තමයි ඇති වෙන්නේ. මේ සමීක්ෂණ ඔස්සේ සමීක්ෂණ භාවිතා කිරීමෙන් ඒ තොරතුරු ලබා ගැනීම ඒවා විශ්ලේෂණය කිරීමෙන් අපිට මේ තරඟකාරීව ආයතනයේ තුල වැටුප් අපි වෙළඳපළේ අපිට තරඟකාරීව සිටීමට හැකි තත්වය ඇති කර ගන්නවා. එතකොට මේ උපාය මාර්ගකම තුනක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන්කම තියෙනවා මේ අපි මේ කියන උපාය මාර්ග තුන ගැන කතා කරපුවාම අපිට පුළුවන් එකක් තමයි වෙළඳපොළ මෙහෙයවීම. එහෙම නැත්නම් අපි වෙළඳපොළේ ගෙවනවා සාමාන්‍ය වැටුප් ගෙවන මට්ටමට වඩා ඉහළින් පොසිෂනින් එක අපි ස්ථානය ගැන කතා කරොත් එහෙම අපි පුළුවනි අපිට ඉන්න පුළුවනි තරඟකාරී මට්ටමේ. ඒ කියන්නේ අපි තමයි වැඩිම මුදලක් යම් කිසි වූ තනතුරක් සඳහා ගෙවන්නේ. එතකොට මොකද වෙන්නේ? අපිට පුළුවන් වෙළඳපොළ මෙහෙවන්න. අනිත් එක තමයි අපිට පුළුවන්කම තියෙනවා මේ ඒ ඔස්සේ මේ තරඟකාරී
මේ හොඳ දක්ෂතා තියෙන ආකර්ෂණය කර ගැනීම ඊට පස්සේ අර සේවකයෝ ඉවත් වීම අවම කරගන්න ඊට පස්සේ අන්න ඒ කියන කාරණා වෙළඳපොලේ මේ උපාය මාර්ග ඔස්සේ මේ කියන උපාය මාර්ග තුනක් තියෙනවා. ඒකෙන් මේ කියන වෙළඳපොළ මෙහෙයුම. එහෙම නැත්නම් වෙළඳපොලේ සාමාන්‍ය පවත්නා මට්ටමට වඩා ඉහළින් අපි පොසිෂන් වුණොත් අපි ගෙවුවොත් එහෙම සැලරිස් ඒ ඔස්සේ අපිට අපි එක උපාය මාර්ගයක් තමයි ඒක. ඒ ඔස්සේ අපිට ලැබෙන ප්‍රතිලාභ තමයි මම අර කිව්වේ. හොඳ දක්ෂතා ආකර්ෂණය කර ගැනීමත් සේවකයන් සේවයෙන් ඉවත් වීම අවම කර ගැනීමත් අඩු කර ගැනීමටත් සඳහා අපිට මේක භාවිතා කරන්න පුළුවන්. ඒක එක උපාය මාර්ගයක්. ඊළඟට තමයි වෙළඳපොළට ගැළපෙන මට්ටමින්. එහෙම නැත්නම් වෙළඳපොලේ තියෙන වැටුපත් එක්කම අපි පොසිෂන් වෙනවා. ඒ කියන්නේ අපි ඒ මට්ටමේම අපි තියාගන්නවා. එතකොට මොකද වෙන්නේ? අපිට එතකොට පුළුවන් මේ වැටුප් පිරිවැය පාලනයක් කරගන්න. මේක ගොඩක් ආයතන කරන්නේ අපි මේක මේ බහුලව ආයතන විසින් භාවිතා කරන්නා වූ එක්තරා උපාය මාර්ගයක්. අපි තරඟකාරී වෙන්න ගියොත් අපි ඉහළ පොසිෂන් එක අපි ඉහළ මට්ටමේ තියාගන්න ගියොත් මොකද වෙන්නේ? සමහර වෙලාවට අපි වැඩිපුර අපිට අපේ බජට් එකෙන් වැඩිපුර ප්‍රමාණයක් අපි වැය කරන්න වෙනවා ආයතනයේ සේවක වැටුප් සඳහා. අපි හොඳ ඉහළ ආකර්ෂණීය තියාගන්න කියලා සේවකයෝ ලීව් කරන එක අවම කරන්න කියලා ඉවරලා අපි වැටුප් ඉහළ වැටුප් ගෙවන්න ගියොත් සමහරවිට අපේ බජට් එක බැලන්ස් කරගන්න බැරි වෙනවා. සේවක වැටුප් වලට වැඩි ප්‍රමාණයක් අපිට ගෙවන්න වෙනවා. ඒ දේවල් ඇත්තටම අපි අවම කර ගැනීම එහෙම නැත්නම් අපි මේ වාසේ වෙළඳපළත් එක්ක ගලපා ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒක හොඳම උපාය මාර්ගයේ විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඒ ඔස්සේ ආකර්ෂණය කරගන්න දේත් අපිට ලොකු ගැටලුවක් ඇති වෙන්නේ පිරිවැය පාලනය කර ගැනීමටත් මේක උපකාරී වෙනවා. ඊළඟ එක තමයි වෙළඳපොලේ පසුබෑම. ඒ කියන්නේ වෙළඳපොලේ තියෙන මට්ටමට වැඩිය පල්ලෙහා මට්ටමක අපි තබා ගන්නවා. ටිකක් අඩුවෙන් සාමාන්‍ය තියෙන මට්ටමට වඩා සාමාන්‍ය අඩු මට්ටමක අපි තියෙනවා. මේ වගේ මට්ටම් සමහරවිට මේවා ලොකු ආයතනවලට ක්‍රියාත්මක කරන්නත් බැරි වෙනවා. එතකොට ඒගොල්ලෝ කරන්නේ මේවා සාමාන්‍යයෙන් පොඩි සංවිධාන. එහෙම නැත්නම් ලොකු සේවක සංඛ්‍යාවක් සිටින ආයතන නෙමෙයි. බොහෝ විට සීමිත අයවැයක් එහෙම නැත්නම් බජට් එකක් සීමිත බජට් එකක් තියෙන අන්න ඒ වගේ සංවිධාන විදිහට තමයි භාවිතා කරන්නේ. ඒගොල්ලෝ සමහරවිට මොකද කරන්නේ? වෙළඳපොලේ තියෙන වැටුපට වඩා අඩු මට්ටමකින් තමන්ගේ සේවක වැටුප් සඳහා පවත්ව ගන්නවා. හැබැයි ඒ සමහරවිට ඒගොල්ලෝ ඒ තනතුරු වලට දෙන සමහරවිට ප්‍රතිලාභ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. වෙනත් මේ ප්‍රතිලාභ සේවකයන්ට ඒ ඔස්සේ දෙනවා වෙන්න පුළුවනි. සමහරවිට පුහුණුව සමහරවිට කෙනෙක් ආයතනයේ මේ රැඳී සිටින්න නොයෙකුත් කරුණු කාරණා බලපානවානේ මොටිවේෂන් වලට එහෙම නැත්නම් ඒගොල්ලෝ සේවයේ රැඳී සිටින්න ආකර්ෂණීය වෙලා ඉන්න නොයෙකුත් කරුණු කාරණා බලපානවා. ඒ කියන්නේ අපි කියන සැලරි එකම නෙමෙයි සමහරවිට. සැලරි එක මූලික කාරණාවක් තමයි. පඩිය මූලික කාරණාවක් තමයි. නමුත් සමහරවිට සේවකයේ අභිප්‍රේරණය කරන්නේ නැත්නම් මේ මොටිවේට් කරලා තියාගන්න නොයෙකුත් විවිධ කරුණු කාරණා බලපානවා. එතකොට අර වැටුප් මට්ටම පල්ලෙහා තත්වයක තිබ්බත් මූලික වැටුප අපි හිතමු වෙළඳපොලේ තියෙනා වූ මට්ටමට වැඩිය පල්ලෙහා මට්ටමක තියෙන්න පුළුවන්. නමුත් සේවකයන්ට ඒ එක්කම දෙන වෙනත් ප්‍රතිලාභ සමහරවිට ලබා දෙනවා වෙන්න පුළුවන්. එකක් තමයි අපි දෙනවා සමහරවිට ඒගොල්ලන්ට වැඩ කටයුතු පහසුවෙන් කරගෙන යන්න වෙන නම්‍යශීලී වෙලාවක්. නැත්නම් අපි කියනවා ඒක අපි ඒක තමන්ගේ ස්ට්‍රික්ට් වෙන්නේ නැතුව මේ ටයිම් එකේ ඉඳලා මේ ටයිම් එක දක්වා වැඩ කරන්න කියන්නේ නැතුව ඒක අපි රිලැක්ස් වෙලාවක්, එයාට පහසු වෙලාවක් අපි තෝරගන්න දෙනවා. එහෙම නැත්නම් අපි යම් කිසි පුහුණු වීම එහෙම නැත්නම් වර්ක්ෂොප්ස් වලට අපි යවනවා, ට්‍රේනින්ග්ස් දෙනවා තව ඒ වගේ දේවල් ඔස්සේ එහෙම නැත්නම් වෙනත් දීමනා එකතු කරනවා.
නොයෙකුත් දේවල් ඔස්සේ අර මූලික වැටුප රඳවා තබා ගැනීම පල්ලෙහා මට්ටම තබාගෙන වෙනත් දේවල් ඔස්සේ ඒවා එක්තරා උපාය මාර්ග අපිට මේවා සඳහන් කරන්න. එතකොට අපි කරුණු කිව්ව උපාය මාර්ග තුනක් සම්බන්ධව මේ වැටුප් ස්ථානගත කිරීම තරංකාරී වැටුප් ස්ථානගත කිරීම කොටස් තුනක් විදිහට එකක් තමයි ඉහළ මට්ටමක අපි රඳව බව පවත්වා ගන්නවා. ඒ කියන්නේ වෙළඳපොළ මෙහෙයවනවා අපි කියනවා. එහෙම නැත්නම් වෙළඳපොළට වඩා ඉහළින් අපි වැටුප් තබා ගන්නවා. සමහරවිට වෙළඳපොළ හා සමානුපාතිකව ගලපගෙන ඒ ඔස්සේ අපි තියා ගන්නවා. අපි අපේ ආයතනයේ සැලරි එහෙම නැත්නම් අපි අර වගේ පල්ලෙහා මට්ටමක තබාගෙන තවත් වෙනත් ප්‍රතිලාභ ඔස්සේ මේක ගලපීමක් කරගන්න. අපි නැවතත් කියන්නේ මේ තරංකාරී වැටුප් ස්ථානගත කිරීමේ උපාය මාර්ග ගැන කතා කරද්දී අපිට මේවා අවශ්‍ය වෙන්නේ මේ ස්ලයිඩ් එකේ සඳහන් කරලා තියෙන කරුණු කාරණා සඳහාමයි. ඒ කියන්නේ නිවැරදි වැටුප් ස්ථානගත කිරීමේ උපාය මාර්ග තෝරා ගන්නකොට අපිට ඒ සඳහා ඒ වෙනුවෙන් අපිට මෙන්න මේ කියන කරුණු කාරණා පවත්වා ගැනීමට හැකියාව තියෙනවා. එකක් අයවැය තුල අපේ බජට් එක තුල ඉන්න පුළුවන්කම තියෙනවා. වෙළඳපළ තරඟකාරීව රැඳී සිටීමට හැකියාව ලැබෙනවා. සේවකයන් රඳවා ගැනීමට සහ ඔවුන්ව වැඩි දියුණු කරලා අපිට තියාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ශක්තිමත් සේවා යෝජක සන්නාමයක් ගොඩනගන්න. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් විදිහට අපිට ඉන්න පුළුවන්කම තියෙනවා. මේ තරඟකාරී ආකාරයකට වෙළඳපළේ අපි වැටුප් ස්ථානගත කරවති. ඔය දේ තමයි අද අපේ කතා බහේ තියෙන මේ අද කතා කරපු මාතෘකාව ඔස්සේ අපිට ඉගෙන ගන්න තියෙන දේවල්. අපි නැවත බලමු මොනවද අපි කතා කරේ කියලා ඉවරලා. එතකොට මේ වන්දි සමීක්ෂණ හා මිනුම් සලකුරු කිරීම කියන මාතෘකාව ඇස්සේ අපේ කොටස් පහක් කතා කරා. පළවෙනි එක තමයි ඇයි අපි සමීක්ෂණයක් කරන්නේ, මොකක්ද අපේ අරමුණ. එතකොට වෙළඳපොලේ සමීක්ෂණ පවත්වන ආකාර. ඒ කියන්නේ ඒක සමීක්ෂණ පවත්වන්න නම් අපි දැනගත යුතු කරුණු කාරණා, අපි සම්පූර්ණ කරගත යුතු මූලික දේවල් මොනවද කියන එක. ඒවා අපි අපේ ආයතනය හා තරඟකාරීව තියෙන ආයතනත් එක්ක තමයි අපි හැමතිස්සෙම මේ සමීක්ෂණ කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට ඒක සඳහා අපි මූලිකව සපුරා ගත යුතු කරුණු කාරණා මොනවද කියන දේ ඊට පස්සේ අපි සමීක්ෂණ අර්ථකථනය කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රතිඵල අපි ලබාගත්තු මේ data අරගෙන දත්ත එකතු කරගෙන ඒවා අපි data analyze කරනවා. ඊට පස්සේ ඒවා ඒ දත්ත ඔස්සේ අපි ප්‍රතිඵල අර්ථකථනය කරන්න ඕනේ. අපි මොන මට්ටමේද ඉන්නේ කියන දේ සම්බන්ධයෙන් මේ සඳහා මේ වැටුප් මිනුම් සලකුණු කරන්න. එහෙම නැත්නම් මේ වන්දි සමීක්ෂණ කරන්න අපිට භාවිතා කරන්න පුළුවන් තව ටූල්ස් මොනවද කියන එක. ඒ කියන්නේ අපි දන්නවා අපි කිව්වා වෙනත් යම්කිසි උපරේෂණ ආයතන එහෙම නැත්නම් උපදේශන සමාගම් විසින් මේ තොරතුරු රැස් කරලා තියාගන්න ඒවා තියෙනවා. අපි ඒවා අපේ අභ්‍යන්තර දත්තත් එක්ක අපිට සංසන්දනය කරමින් අපිට මේවා මේ සංසන්දනය කිරීම එහෙම නැත්නම් මේ කියන ටූල්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ වැටුප් මිනුම් සලකුණු කරන්න. ඒකම තරංගකාරී වැටුප් ස්ථානගත කිරීමේ උපාය මාර්ග සම්බන්ධව කතා කරා. ඒ කියන්නේ උපාය මාර්ග තුනක් තියෙනවා. අපි වෙළඳපොලේ තරංගකාරීව ඉන්නේ කොහොමද? නැත්නම් අපි ඉහළ මට්ටමේ අපි කොහොමද ඉන්නේ සහ ඒ ඔස්සේ අපිට ලැබෙන වාසිදායක තත්ත්ව මොනවද? ඊළඟට මධ්‍යම ප්‍රමාණය. එහෙම නැත්නම් අපි මැද පිළිවෙත. ඒ කියන්නේ බාහිර පරිසරයේ තියෙන නැත්නම් තරංගකාරී වෙළඳපොළත් එක්ක සමානුපාතිකව අපි සිටියාම අපිට තියෙන වාසිදායක තත්ත්ව මොනවද? ඒ පොසිෂනින් එකේ අපිට මොනවද තියෙන උපාය මාර්ග, අපි එහෙම ඇයි එහෙම කරන්නේ කියන දේ සම්බන්ධ. එහෙම නැත්නම් අපි තරංගකාරී වෙළඳපොලේ තියෙන ඒ සැලරි මට්ටම් වලට පල්ලෙහා හිටපුවාම අපි ඒ උපාය මාර්ග ඔස්සේ අපිට ඇයි අපි එහෙම ඉන්නේ සහ ඒ ඔස්සේ අපිට ලැබෙන වාසිදායක තත්ත්ව මොනවද? ඒ කියන දේවල් තමයි අද මාතෘකාවේදී අපි කතා කරේ. ඕගොල්ලන්ට කොහොමද, පැහැදිලි වුණාද?
ඔයගලන්ට මම මේ දාලා තියෙනවා මිනුම් සලකුණු කිරීමේ ක්‍රියාවලිය. ඒක ඔයගලන්ට පහසුවෙන් ඒක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඔයගලන්ට? නෑ මැඩම්. පැහැදිලි වුණාද අද සාකච්ඡාව? ඔව් පැහැදිලි වුණා. හරි. හොඳයි. අපිට එතකොට අපේ මේ මාතෘකාව තියෙන්නේ compensation සහ benefit සම්බන්ධයෙන් අපිට ඊළඟ දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ legal aspects of compensation and benefits කියන මාතෘකාව යටතේදී සම්බන්ධයෙන් ඒකෙදි අපි මොනවද අපිට නීතිමය තත්ත්ව අපි මොනවද අපිට labor laws සම්බන්ධයෙන් එතකොට මොනවා හරි රෙගුලාසි තියෙනවාද අපි ඒවා කොහොමද මේ වන්දි වලට බලපාන්නේ එතකොට ඊළඟට අපි මේ මිනිමම් වේජ් එක මිනිමම් වේජ් එතකොට ඒකට තියෙන පොලිසිස් මොනවද අපි ඕවර් ටයිම් වල මොනවද තියෙන රූල්ස් මොනවද ඊට පස්සේ ටැක්සේෂන් සම්බන්ධයෙන් අපි මොනවද තව අපි සම්පූර්ණ කරගත යුතු කරුණු කාරණා මේ compensation එහෙම නැත්නම් වන්දි සහ මේ ප්‍රතිපාදන එහෙම නැත්නම් benefits අපි ගෙවීමේදී අපිට මොනවද බලපාන කරුණු කාරණා එතකොට අපි මොනවද මේ employee provident fund කියනවා අපි එහෙම නැත්නම් ප්‍රතිපාදක මුදල සහ ප්‍රතිපාදන අරමුදල කියන වර්ග දෙකට අපි කොයි විදිහටද අපි ගෙවීම් සිද්ධ කරන්නේ ඒකේ තියෙන නීතිමය තත්වයන් මොනවද එතකොට අපි ඒවා නොගෙවුවොත් අපිට මොනවද අපිට ලැබෙන දඬුවම් එහෙම නැත්නම් කියන කාරණාව අපි ලබන සතියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට අපි සම්පූර්ණයෙන් පාඩම් අපි 5ක් අපි මෙතනදී අපේ මේ compensation and benefits ඇත්තේ මම ඕගොල්ලන්ට කරනවා කියන්නේ දැන්ට අපි 4ක් කරා මම ඕගොල්ලන්ට දැනුවත් කරා විස්තර සහිතව අර අපි ගිය සතියේ කරපු එක සම්බන්ධයෙන් අත්‍තරම ඩිසයින් ඉන්න compensation strategy කියන මාතෘකාව යටතේදී තව පැහැදිලි මම ඔයාලට විස්තරාත්මක වූ ස්ලයිඩ්ස් සහිත නැත්නම් සටහනක් මම ඕගොල්ලන්ට ලබා දෙන්න කටයුතු කරනවා කියලා ඒකම මම හිතන්නේ මේ legal aspects of compensation and benefits කියන මාතෘකාව ඉතාමත් මට හිතෙනවා ඒක ඉන්ටරෙස්ටිං වෙයි ටිකක් ඒක අපිට ඉතාමත් වැදගත් වෙනවා මේ වැටුප් හා බෙනිෆිට් ගැන කතා කරද්දී එතකොට ඒක අනිවාර්යෙන් අපි සැලරි පේරෝල් එකක් හැන්ඩල් කරනවා නම් අපි අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු කාරණා වෙනවා මේ දේවල් කොයි විදිහටද නීති සහ රෙගුලාසි කියන එක සම්බන්ධවත් අපි කොහොමද මිනිමම් වේජ් එකක් එනතන් අවම වැටුපක් අපි මොනවද අවම වැටුපක් අපි මොනවද ඒක කොයි විදිහටද අපි ඒක සැලසුම් කරන්නේ කියන දේ ඒකම ඒකේ පොලිසි මොනවද ඕවර් ටයිම් කොච්චරද අපි කොහොමද ගෙවන්නේ ඒකේ නීති රීති මොනවද කියන දේවල් ඒකම අර කියපු ප්‍රොවිඩන්ට් ෆන්ඩ් වලට එහෙම නැත්නම් ට්‍රස්ට් ෆන්ඩ් එකට අපිට කොච්චර ප්‍රමාණ වලින් අපි දායකත්වයේ දක්වන්න අවශ්‍යයිද එහෙම නැති වුණොත් අපිට මොනවද අපිට ලැබෙන දඬුවම් ආයතන වලට කවුද ඒකට වගකිය යුත්තේ අන්න ඒ කියන කරුණු කාරණා පිළිබඳව අපි ඊළඟ සතියේදී කතා කරනවා ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් කියන්න මොන හරි තව විස්තර අවශ්‍ය නම් ඒ දේවල් පිළිබඳව සඳහන් කරන්න එතකොට මට පුළුවනි අවශ්‍ය තොරතුරු ඕගොල්ලන් වෙත ලබා දෙන්න පැහැදිලි වුණාද? ඔව් මැඩම් පැහැදිලි. හරි ඕකේ අපි එහෙමනම් අද දවසේ සාකච්ඡාව මෙතනින් ඉවර කරනවා ඕගොල්ලන්ට ලබන සතියේ අර කියපු අවසාන පාඩම මම මේ සිලබස් එකේ මේ compensation and benefits කියන එක යටතේදී කරන අවසාන පාඩම තමයි legal aspects of compensation and management අපි ඒකෙන් පාඩමින් බදාදට හම්බ වෙමු ඔයාලට good night කියනවා Okay, good night. Thank you, madam. good night